Good evening, everyone, and welcome to the first lecture for 2026 from Sri Lanka Natural History Society. And we're very excited to start with a lecture on the biodiversity of the hill country. And to speak to us today, we have Mr. Rajika Gamage, who has 30 years of expertise in this area. He's a well-known premier Sri Lankan naturalist and researcher, especially on butterflies and birds. He leads National Habitat Restoration and Butterfly Garden Project and is also an acclaimed artist and an author of 11 books, one of which is now available right now for purchase at a discounted price right here in our lecture hall. His work remains essential for understanding and protecting Sri Lanka's rich biodiversity. So I'm sure we are in for a wonderful start to 2026 with an amazing lecture. So without any further ado, let me call upon Rajika to deliver his lecture. I don't give that. ඉන්නේ දැන් මම කැමති ටිකක් ප්‍රශ්න අහනවට ඒක කරගෙන යනවා ඇත්තටම ලෙක්චර් කරනවා මම ගොඩක් කැමති කියන ප්‍රශ්න අහන්න අවුරුදු 30ක් විතර මම අත්කන්ති ඒ කියන ප්‍රශ්න ටික ඒවත් එක්ක මට කතා කරන්න පුළුවන් ඕන දායක ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න හරි මම ප්‍රසන්ටේෂන් කරගෙන බයෝඩයිවර්සිටි මුලින්ම අපේ සාරාංශ කරොත් අඳුකරේ කොහොමද තියෙන්නේ නැත්නම් දැන් තියෙන තත්ත්වෙ මොකද්ද ඒකෙන් ඇති වෙලා තියෙන අපි දකින්න ලක්ෂණට අමතරව ඇති වෙලා තියෙන ප්‍රශ්න ටික ගැන සාකච්ඡා වෙනවා. අඳුකරේ ගත්තාම අපි ගොඩක් වෙලාවට මේ වගේ අඳුකරයක් තමයි අපේ ඇත්තටම අතීතේ තියෙන්නේ නැත්තේ. වැඩිපුරම මොන්ටේන් ෆොරස්ට් වලින් වැහිලා තියෙන්නේ නැති කඳුකර වැටි වනාන්තරයේ මේ කඳුකර මොන්ටේන් ෆොරස්ට් එකේ ඉහළටම ගියාම ඊට 1500 වගේ ඉහළට ගියාම අපිට හම්බ වෙනවා ක්ලවුඩ් ෆොරස්ට් කියන වලාකුළු වනාන්තර ටික. මේක තමයි ඇත්තටම ලංකාවේ තියෙන වැදගත්ම ඇග්‍රිකල්චර් පැත්තේ වැදගත්ම වනාන්තර කොටස ක්ලවුඩ් ෆොරස්ට් කියන. මෙයාලට පුළුවන් වැස්ස නැති වුණා ජලවායු පුරාගෙන වායුගෝලයෙන් වර්ෂාව ලබා දෙන්න. සාමාන්‍යයෙන් සක්‍රීය ක්ලවුඩ් ෆොරස්ට් එකකින් 60%ක් එයා ගන්න වතුරේ ප්‍රමාණය වලාකුළු වලින් ඇබ්සෝබ් කරලා තමයි අපිට දෙන්නේ. එතකොට මේක අපි දැන් අවධානය යොමු කර අපේ අතීතයේ හිටපු රජවරු ඒක දන්න හින්දා කඳුකර මීට 1200 උඩ කොටස අත ගහන්න දුන්නේ නැහැ. ඊළඟට පල්ලෙහාට සිරිපාද හරියට આવොත් පීක් විල්නතන වල තියෙන සබ් මොන්ටේන් ෆොරස්ට් ටික අපිට හම්බ වෙනවා. ඊළඟට වෙට් පතන් බිම් හම්බ වෙනවා. උඩහට යන්න ගියොත් එතකොට වෙට් පතන් බිම් අපි සිංහලෙන් එන්නේ එළිය කියන නමෙන්. සිංහලෙන් කියන්නේ එළිය කියන එක අපි මහා එළිය, තීත එළිය, හාව එළිය, ඒක කඳුකරේ ගත්තොත් නුවර එළිය ආශ්‍රිතව ගත්තොත් ප්‍රධාන ගම්මාන නාම හැදිලා තියෙන එළිය කියන නම. ඒ කියන්නේ ගොඩක් ඒවා වෙට් පතන් බිම් තමයි පිවිලා තියෙන්නේ. ඊළඟට පල්ලෙහාට ගියොත් තලාව ග්‍රාස්ලන්ඩ් කියන එක මේක ගොඩ බියලි පැත්තට බරයි. බෝපත් තලාව, බොගුවන් තලාව සහ දිය තලාව ගත්තොත් මේ වගේ තලාව ග්‍රාස්ලන්ඩ් හැබිටට් තමයි මේ පැත්තේ තිබිලා තියෙන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් ගත්තොත් මෙන්න මේ වගේ හඳුකර පරිසර පද්ධති මේ වගේ වෙන්නේ නැති කියලා අපිට අනුමානයක් කරන්න පුළුවන්. ග්‍රාස්ලන්ඩ් එක තැන් තැන් වල එකතු වෙච්ච කැලෑවෙන් හැදිච්ච හඳුකර පරිසරයක් තමයි මීට අවුරුදු 200කට කලින් අපේ හඳුකරේ තියෙන්නේ නැත්තේ. ඊළඟට කෝපි වගාවත් එක්ක මත්ස්‍ය කඳුකරේ කෝපි වගාවත් එක්ක කඳුකරේ එළිවි කිරීම පටන් ගන්නවා. එතකොට සම්පූර්ණ අපේ තිබ්බ වනාන්තර එලි කළා කෝපි වගාව ආරම්භ වෙනවා. කෝපි වගාව ආරම්භ කරාට ඇත්තටම ටීකේ වැඩි කාලයක් ඒ කෝපි තිබුණේ නැහැ. කෝපි රස ඩිසීස් එකෙන් යන කෝපි මලකඩ රෝගය ඇවිල්ලා කෝපි වගාව විනාශ වෙලා යනවා. මේ තියෙන බොගුවන් තලාව පැත්තේ
පැරණි 1877 ගත්ත ඡායාරූප කීපයක්. ඊළඟට ඒ කෝපි වගාවෙන් අයින් වුණු භූමිය තේ වගාවට කන්වර්ට් වෙනවා. ටී ප්ලාන්ටේෂන් වලට මේ කන්වර්ෂන් එක දැන් මේ ඇත්තට මේ මීට අවුරුදු 25කට කලින් 50කට කලින් තිබ්බ තේ වගාව. 1976 ගත ඡායාරූපයක්. මේ ඡායාරූපේ තියෙන තේ වගා ඇත්තටම කඳුකරේ තේ වගාවේ ෂේඩ් තිබිලා නැහැ. මුකුත් තිබුණා තේ ගස් විතරයි තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ මෑතක් වෙනකුරු තේ වගාව මුකුත් ලොකු ගස් තිබිලා නැහැ කඳුකරේ. මේ තියෙන්නේ හැටන් රේල්වේ ස්ටේෂන් එක. ඒතර ඒකේ එහා පැත්තේ කඳුකරේ ගත්තොත් කඳුකරේ දැන් මේ වගේ view එකක් අපිට එන්නේ නැහැ. ඔක්කොම තියෙන්නේ විශාල ගස් වැවිලා තියෙන්නේ. මේ තියෙන දියතලාව යුද හමුදා කඳවුර මුල්ම කාලේ ගත්ත ඡායාරූපයක්. මේක අර ගෝයවරුන්ගේ හිර කඳවුරක් තියෙන කාලේ. මේ කාලේ ගත්ත මෙතනින් එහා පැත්තේ හග්ගල කඳුවැටි වෙනකම්ම තිබිලා තියෙන්නේ වියලි තෘණ භූමියක්. හොඳම උදාහරණයක් තියෙනවා අපේ පේන්ටර් පැන්කෝලින් කියන කුරුල්ලෙක් ඉන්නවා. දැන් නිල්ගල විතරක් ඉන්නේ. එයාගේ රෙකෝඩ්ස් තියෙනවා මේ පැත්තේ කැප්පිටිපොළ. එයාව ලෙග්ගේ පොතේ තියෙනවා. එයා කැප්පිටිපොළ හරි ඉඳලා තියෙනවා. කියන්නේ ඒ නිල්ගල තලාව දිය තලාව වෙනකම්ම එක දිගට සම්බන්ධ වෙලා තිබිලා තියෙනවා අතීතේ. මේ තියෙන වියලි ග්‍රාස්ලෑන්ඩ් එකේ අපිට හිතා ගන්න පුළුවන් මොන වගේ හැබිටට් එකක්ද මේ පැත්තේ තියෙන්නේ නැත්තේ කියලා. ඊළඟට මේ වෙනකොට මේ වගාවේ භූමිය විශාල ප්‍රමාණයක් කවර් වෙනවා තේ වගාවට. මේ පැත්තට යන්න නැහෙන්නේ මම කියන්නේ. අනේ භූමිය විශාල ප්‍රමාණයක් වැහිලා යනවා තේ වගාවත් එක්ක. තේ වගාව ගත්තත් ඒකේ තියෙන ප්ලාන්ට් ඩයිවර්සිටි එක ඝනත්වය අනුව අපිට ප්‍රධාන විදිහට තේ ගස් විතරක් තියෙන වගා භූමිය, ඒ වගේම ෂේඩ් ට්‍රීස් එක්ක තියෙන තේ වගා බීම් අපිට හම්බ වෙනවා. ඒතර මෙන්න මේ ෂේඩ් ට්‍රීස් තියෙන ලෑන්ඩ් එකක ගොඩාක් ඩයිවර්සිටි එක තියෙනවා, ගොඩාක් කුරුල්ලෝ ඉන්නවා. හැබැයි මේ කුරුල්ලෝ ටික අප් කන්ට්‍රි කුරුල්ලෝද සත්තුද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ගොඩාක් අය මිඩ් කන්ට්‍රි හිටපු සත්තු ටික තමයි උඩහට යන්නේ, අප් කන්ට්‍රි ඉන්න සත්තු ටික නෙවෙයි. ඊළඟට කඳුකරේට ආපු ලොකුම ප්‍රශ්නය අපි දකින්නේ යුකලිප්ටස් ප්ලාන්ටේෂන් එක. මධ්‍ය කඳුකරේ මේක 1900 එන්නේ 30 විතර තමයි යුකලිප්ටස් හඳුන්වා දෙන්නේ. පයිනස් ඊට 1960 ගණන් වල පයිනස් හඳුන්වා දෙනවා. මේක 1930 දී විතර හඳුන්වා දුන්නත් යුකලිප්ටස් වල ලොකුම ප්‍රශ්නේ එන්න පටන් ගන්නේ 2010 2008 9 වගේ කාලේ තමයි යුකලිප්ටස් ගොඩාක් ප්ලාන්ටේෂන් වල අතෑරුණු ලෑන්ඩ් වල වගා කරන්න ගත්තේ. මේකත් එක්ක ඉකෝසිස්ටම් එක සම්පූර්ණයෙන් චේන්ජ් වෙන්න පටන් ගත්තා. දැන් අපි දකින්නේ මෙන්න මේ වෙනස් වෙච්ච ඉකෝසිස්ටම් එක. මේකත් එක්ක කඳුකරේ හරහා ගිය සුළං ප්‍රවාහ වල වේගය වෙනස් වුණා. හුළඟේ ගොඩක් වෙලාවට හුළඟේ වේගය අඩු වුණා. ඒක හොඳම උදාහරණයක් තමයි කැප්පිටිපොළ. ගියලි පැත්තේ කැප්පිටිපොළට අතීතේ කිව්වේ නමක් දන්නවද එහෙම? කැප්පිටිපොළ. අපේ පැරණි නම තියෙන පාලුගම. කිසිම වගාවක් කරන්න බෑ, මුකුත් බෑ, හුළඟෙන් හානි වෙනවා. ඊට පස්සේ මේක යුකලිප්ටස් එතන මේක වෙන්නේ ජේ.ආර් ජනාධිපතිතුමා කාලේ ඒ මිනිස්සු ඉල්ලන්නේ හුළඟ නැති කරලා දෙන්න කියලා. ඊට මේගොල්ල වින් බැරියර්ස් දාන කඳුවල ඒකත් එක්ක කැප්පිටිපොළ හරියේ ඒකත් එක්ක වගා කරන්න පුළුවන් හුළඟ නැති බිමක් ඇති වෙනවා. ඒතර අපි දකින්න ඒක හොඳ පැත්ත විදිහයි. හැබැයි අපේ මයික්‍රෝ එන්වයරන්මන්ට් එක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා එතනින්. ඒකත් එක්ක මම දකින දේ තමයි කඳුකරේ තියෙන පොරස් ඩයිබැක් එකට ප්‍රධාන හේතුව තමයි පහළ අපි වගා කරන යුකලිප්ටස්. අපි රිසර්ච් කරන්නේ අපි කඳුකරේ ඇතුලේ. හැබැයි මේ වින්ඩ් එකේ තියෙන මයික්‍රෝ කන්ඩිෂන් කියන්නේ පොළොව මට්ටමේ යන හුලඟක් දැන් යන්නේ මීටර් 40ක් විතර උඩින්. එතකොට ඒකේ තියෙන සීතලත ජල වාෂ්ප තියෙන ප්‍රමාණය සම්පූර්ණ වෙනස් වෙනවා. එතකොට කඳුකරේ තියෙන ක්ලවුඩ් ෆොරස්ට් වලට අවශ්‍ය කන්ඩිෂන් එකේ හුලඟක් නෙවෙයි තෙන්ට යන්නේ. ඒ අන්නේ මේ හින්දා ක්ලවුඩ් ෆොරස්ට් වලට ඇබ්සෝබ් කරගන්න පුළුවන් ජලයේ ප්‍රමාණය අඩු වෙනවා. මේ අඩුවීම මේවත් එක කඳුකර ක්ලවුඩ් ෆොරස්ට් ටික මැරිලා යනවා.
ඒකට මගේ අනුමානේ තියෙන මම තාම අපි ඇත්තටම මේක රිසර්ච් එකකින් හරි අමාරුයි ඔප්පු කරන්න. මෙන්න මේ පල්ලෙහාව ඇති කරපු උස ගස් ටික ටෝල් ට්‍රීස් ටික හින්දා තමයි උඩහ තියෙන ක්ලවුඩ් ෆොරස්ට් ටික නැති වෙලා යන්නේ කියන එක අනුමානයකට එන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කඳුකරේ තිබ්බ වැදගත්ම පරිසර පද්ධතිය තමයි මෙන්න මේ තියෙන වගුරු බිම් ටික. හැම නිම්නකම තිබ්බ මේ වගේ වගුරු බිම්. මේවා ගොඩක් වෙලාවට අපි වැවක කාර්ය කුළු වැවක කාර්යම සිදු කරා වැහි කාලේ ජලය ඇබ්සෝබ් කරලා තියාගන්නවා. පායන කාලේ ක්‍රමානුකූලව රිලීස් කරනවා. හැබැයි දැන් වෙලා තියෙන්නේ සමහර ඒවා මේ වගේ පොඩි ජලාශ හැදිලා තියෙන රුධිරෝධ හැදිලා තියෙන නැත්නම් මේවා වැඩි හරියක් වගා බිම් කරලා තියෙනවා. මේ වගේ මැදින් ලොකු කාණුවක් කපලා දෙපැත්තේ ලොලු වගා කරනවා. ඒකේ හානිය දැන් මේ ගියතරේ වගේ ලොකු වැස්සක් ආපු ගමන් සම්පූර්ණ වතුර ටික ඉතාලම කෙටි කාලෙකින් පල්ලෙහාට ගලාගෙන යනවා. නැත්නම් මේක සාමාන්‍ය ගොඩාක් කරන්නේ මේ වැවක් වගේම ඉතා පොඩි තැනකින් තමයි එළියට වහින්නේ. වැහි කාලේට ගොඩාක් වතුර මේක තිබිලා තිබිලා ක්‍රමානුකූලව තමයි යන්නේ. දැන් පහුගිය ටිකේ දැක්කේ අපේ හිටපු පරිසරේ වතුර පිරුණා වැස්ස නැවතිලා පැය භාගයක් වගේ ඇතුළු වතුර ටික ඔක්කොම බහැලා යනවා. මේ වගේ ප්‍රශ්න පල්ලෙහාට ලොකු බලපෑමක් තියෙන මේ වගුරු බිම් විනාශ කිරීම. ඊළඟට මේ රිසෝර්ස් අලුතෙන් හැදීමත් එක්කත් ඒකේ මම ඉස්සරහට කියන්න මේකත් එක්ක ඉකෝසිස්ටම් එකේ ඇති වෙච්ච වෙනසත් සහ මේක තමයි මධ්‍ය කඳුකරේ තියෙන ලොකුම හානිය එළවලු වගාව. මේක හැමතැනම වගා කරනවා මධ්‍ය කඳුකරේ වගුරු බිම් වල තල බෑවුම් වල මේක අපිට දකින අපි හොඳයි ලස්සනයි කියලා දැක්කට අපි දකින නෙගටිව් දෙයක්. දැන් අතන මම මේ කතා බහුතර මේ වෙනකන් කතා කරේ අපි ඇති කරපු එන්වයරන්මන්ට් එකට කරපු මේ හානිය ගැන. ඊළඟට අපිට තියෙන මේ වගේ රේල්වේ ටනල්ස් කීපයක් තියෙනවා. අතන මේකම අපිට එකක් ජෛව විවිධත්වය පැත්තෙන් සමහර සත්තුන්ට හොඳ සපෝට් එකක් දෙනවා. කැදලි තුරුතිය විශාල ප්‍රමාණයක් හැටින් එකේ සිංගිමලේ ටනල් එකේ ටනල් දෙක තුනේ ඉන්නවා. ඒතර මේක සමහර සත්තුන්ට හොඳ පරිසර පද්ධතියක් නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට මේ වගේ අපේ ගොවිකොළවල් සාමාන්‍ය කඳුකරේ භූමියෙන් 3% විතර මේ වගේ ගොවිකොළවල් ඇති වෙලා තියෙනවා. මේ දින හග්ගල් දැඩි රක්ෂිතේ කොටසක් අල්ලගෙන හදපු අබේවල ෆාම් එක මේ ගහත් එක්ක බැලුවොත් මේක මීට අවුරුදු ගානක් කලින් මොන වගේ පරිසරයක් තියෙන්නේ නැද්ද කියලා හිතන්න පුළුවන්. මේ වගේ ෆාම් එකකින් වෙන හානිය තමයි මේ ඉන්නේ ඔක්කොම ගව කුක්කු ටික මේ කඳුකරේ ඉන්න සත්තු නෙවෙයි. දැන් මොනරු ඉන්නෝ ඒ වගේ වියලි පරිසරයක ඉන්න සත්තු ටික කඳුකරේට ආකර්ෂණය වෙනවා. ඊළඟට අපේ හදපු මෑන් මේඩ් ඉකෝසිස්ටම් වලින් තව එකක් තමයි අපි මේ වතු බංගලා ආශ්‍රිතව තියෙන ගෙවතු අපි ගොඩක් ස්ටඩි කරපු ඒරියා එක. ගොඩක් මයිග්‍රන්ට් බර්ඩ්ලා ඒ වගේම ඇම්ෆීබියන්ස්ලා මේ වතු බංගලා ආශ්‍රිත ගෙවතු වල ඉන්නේ. මේ ඊළඟට මේ වගේ සෝදාගෙල ඉතුරු වෙලා නාය ඉතුරු වෙච්ච ගල් පර මේ පොඩි ජලාශ තියෙන මේක ගොඩාක් ඇම්ෆීබියන්ස් ස්පීෂීස් වලට හොඳ පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේක ඇතුලේ ඔයක තමයි කඳුකරේ සාමාන්‍ය අපි ගත්තොත් අතීතේ තිබ්බ විදිහ. ඒතකොට ජෛව විවිධත්වය ගත්තොත් කඳුකරේ දැනට මේ අපි දකින දේ ගත්තොත් මේක අතීතේ තිබ්බ එක කොහොමද කියන්නේ අපි දන්නේ නැහැ. දැනට තියෙන ජෛව විවිධත්වය ගත්තොත් බයෝඩයිවර්සිටි ගත්තොත් ලයිකන් ස්පීෂීස් අපිට සාමාන්‍යයෙන් බැලුවොත් වර්ග 60කට 70කට වැඩි ප්‍රමාණයක් ලයිකන්ස් අපිට හොයාගන්න පුළුවන්. ඒත් ලයිකන් ගැන මගේ ලොකු දැනුමක් නැහැ. මම දකින්න දරුවෝගෙන මේ දරුවෝක මගේ කලෙක්ෂන් එකේ ලයිකන් සාමාන්‍යයෙන් 60කට එහා පැත්තේ ලයිකන් ස්පීෂීස් තියෙනවා. සමහර ඒවා අඳුර ගන්න තේරෙන්නේ නැහැ. ඊළඟට මෙන්න මේ වෙද පාසි වල බ්‍රයෝෆයිට් ශාක ටික මේක ගොඩක් වැදගත් කඳුකරේ. මේ කඳුකරේ සාමාන්‍ය භූමියක් එක්ස්පෝස් වුණොත් මුලින්ම හැදෙන්නේ ඉතින් කොබනාටුම් එක සහ මාකැන්ටියා ශාක. කණ්ඩියක් ගත්තොත් අපේ තේවත්තක කපපු පස් කණ්ඩියක් ගත්තොත් මාකැන්ටියා කොබනාටුම් දෙකෙන් තමයි මේ කණ්ඩිය ආවරණය වුනේ. හැබැයි දැන් වෙලා තියෙන්නේ
මේ කණ්ඩිය අවුරුදු 100ක් තිබ්බත් ඒ විදිහටම තියෙනවා. කඩම් වැටෙන්නේ මුකුත් නැහැ. කණ්ඩිය ඒ විදිහටම තියෙනවා. හැබැයි අපි ඕකට වෙන වෙන ආදේශක එකතු කරා. මේවට ගෙනහැර හිටුව එක එක ශාක වර්ග කවර් ක්‍රොප්ස් කියලා දැම්ම අපිට තේරුම් නැහැ. මෙන්න මේක තමයි අපේ භූමිය ආවරණය කරන හොඳම ශාකය කියලා. දැන් මෙතන ඉන්න කට්ටිය ඔක්කොම වැඩිහිටි කට්ටියක් ඉඳ මීට අවුරුදු 30කට කලින් අතීතේ ගියොත් හෝටන් ගියොත් කෝච්චි පාර දිගේ උඩට ගියොත් අපිට කෝච්චි පාර දිගටම තිබ්බේ මේවා. හැබැයි දැන් මේ භූමිය සම්පූර්ණ තියෙන ගිනි ග්‍රාස් එක. හන්දි ටික මුකුත්ම පේන්නේ නැහැ. කෝච්චි ලයින් එකේ දිගටම බදුල්ලට එනකම තියෙන ගිනි ග්‍රාස් එක. මේවත් එක්ක වෙන එකම දේ තමයි මේකෙන් වෙච්ච සර්විස් එක දෙන්න බෑ ගිනි ග්‍රාස් එකට. මේක කණ්ඩිය කඩාගෙන ඒක බර ඇවිල්ලා කණ්ඩි ටිකකින් පහළට එනවා. මේ වගේ දෙයක් ගත්තොත් මේක හරියට වෙල්වට් එකක් වගේ. අපි කොච්චර වතුර ගෙනුවත් පොළොවට උරන්නේ වතුර ටික එළියට දානවා. මේක තමයි අපේ කඳුකරේ ගොඩාම ආරක්ෂා කරගෙන ගිය ප්ලාස්ටර් එකක් වගේ තිබුණේ. ඊළඟට අපිට ආවා මේ නීවන වර්ග ටික සහ නීවන වර්ග තමයි ගොඩ තියෙන මේක විශාල ප්‍රමාණයක් වෙන ඊළඟට භූමිය වැඩිපුර අපිට එක්ස්පෝස් වෙච්ච භූමි වල අපිට හම්බ වෙනවා නීවන වර්ග. නීවන වර්ග වල පස්සේ දැන් කඳුකරේ ජෛව විවිධත්වය ගැන කතා කරද්දී අපි ආකර්ෂණීය පැත්ත ගත්තොත් කඳුකරේ ගොඩක්ම උඩවැඩියා විශේෂ වලට හරි ප්‍රසිද්ධයි. අපි ගොඩාක් බලන්නේ උඩවැඩියා විශේෂ බලන්න හොඳටම හොඳයි. හෝටන් තැන්න ගියොත් හොඳට නිරීක්ෂණය කරොත් අපිට නිරීක්ෂණය නොකරත් ගහ දිහා බැලුවොත් මේ උඩවැඩියාට අනිවාර්යෙන් හම්බ වෙනවා. සේදජන් මේ ස්පීසිස් එක හම්බ වෙනවා. ඒ වගේම ඊරියා දැන් මේ විනාඩ වෙලා තියෙන මේ උඩවැඩියා ටික අනිවාර්යෙන් අපිට හෝටන් ගියොත් හම්බ වෙනවා. ඒ කෙලවරින් එක්කනත් එහෙමයි. මේ වර්ග ටික උඩවැඩියා විශේෂ සාමාන්‍යයෙන් ගත්තොත් 60ක් විතර අපිට හෝටන් වල ඒ ආශ්‍රිතව බලා ගන්න පුළුවන්. හැබැයි දැන් අපිට එතනක් තියෙනවා. දැන් හැමතිස්සෙම මම කියන්නේ නෙගටිව් පැත්ත ගොඩක් කතා කරනවා. මොකද අපි ආකර්ෂණීය පැත්ත ගැන කතා කරාට වැඩක් නැහැ. අපිට ඒක තව කොච්චර කාලයක් තියෙද කියලා කියන්න බෑ. ග්‍රවුන්ඩ් ඕකිඩ් වලට හෝටන් වල තිබ්බ ලොකුම තර්ජනයක් හෝටන් තැන්නේ සමහරට නොදැනුවත් වෙන්න පුළුවන්. හැබැයි පාරවල් අයින දෙපැත්තම තියෙන්නේ ඉන්වෙසිව් ප්ලාන්ට්. මිස්වීට් එක තමයි අපේ හෝටන් තැන්න ගත්ත පාරවල් දිගටම තියෙන්නේ. ඊට පස්සේ යූපටෝරියම් එක. අපි හෝටන් තැන්නේ ප්ලාන්ට් ඩයිවර්සිටි එකේ මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් වලට ඒක විශාල බලපෑමක් ඇති කරලා තියෙනවා. ඊළඟට මධ්‍ය කඳුකරේ ගත්තොත් ප්ලාන්ට් ඩයිවර්සිටි එක ගත්තොත් මෙතන මේ මම කහපාට ඩොට් එකක් තියලා තියෙන්නේ. ඇත්තටම අපේ හඳුන්වා දීපු ශාක තලවකලේ මං ඉන්න ඒරියා එකේ ඉඳන් කිලෝමීටර් 5ක් එක දිගට ඇවිද්දත් කැලෑවකට නොගියොත් දේශීය ශාකයක් හම්බ වෙන්නේ නැහැ. ඔක්කොම තියෙන තනකොළ ගහේ ඉඳන් සියල්ලම තියෙන ඉන්ට්‍රොඩියුස් ප්ලාන්ට්. මේක තමයි අපි දකින හොඳම නැති දේ. අපි අපේ පරිසරය සම්පූර්ණ නිකන් අර කිව්වනේ පරමාණු බෝම්බයක් දාලා සුද්ධ කරා වගේ සුද්ධ කරලා තමයි තේ වවලා තියෙන්නේ. අයි දේශීය ශාකයක් හොයාගන්න ඇත්තේ නැහැ. ඔක්කොම තියෙන්නේ විදේශීය ශාක. අපි නේටිව් ප්ලාන්ට් එකක් බලන්න අපිට යන්න වෙනවා කැලෑවක් ඇතුළට. මේ ශාක වර්ගයට දැන් කිතුල් ගහ අපේ එකක් තියෙනවා මහනුබ එක අපේ අනිත් ඒවා ඔක්කොම එක්කෝ පිටින් ආපුව එහෙම නැත්නම් මිඩ් කන්ට්‍රි ශාකයක් උඩහට ගියපු ඒවා. දැන් ඉස්සර මුල්ම කාලේ දැන් තලවකලේ ඒරියාවේ පොත් ගහක් ගෙඩි හැදුන්නේ නැහැ. පොත් ගහක් අවුරුදු ගාණක් තියෙන ගෙඩි හැදෙනතු. හැබැයි දැන් ක්ලයිමේට් චේන්ජ් එකත් එක්ක මෙහෙට වැඩි හොඳට පොත් ගෙඩි හැදෙනවා. පොත් හොඳට හැදෙනවා. දැන් මේවා එක්කෝ ඇඩැප්ට් වීමක් නෙමෙයි උෂ්ණත්වය වැඩි වෙලා තියෙන එක පරිසරේ. ඒක හොඳටම තියෙනවා. දැන් අපි මුල් කාලේ ඊයර ගිහිලා පහුගිය අවුරුදු 5-6 විතරනකම් එක ෂර්ට් එකයි සතියෙම අඳින්නේ. ජැකට් එක දාගෙන ෂර්ට් එක අඳිනවා. මොකද දාඩිය දාන්නෙත් නැහැ. හැබැයි දැන් ජැකට් දාන්න ඕනේ නැහැ. මේ පහුගිය අවුරුදු 5 ඇතුළත හරිම අඩුවෙන් ජැකට් එකක් පාවිච්චි කරන ඒ තරම් රස්නේ. එනේ මේ ක්ලයිමේට් චේන්ජ් කියන එක
උපරිමට ඇවිත් තියෙනවා අපිට දැනෙන මට්ටමට පහුගිය අවුරුදු 5-6 ඇතුළත. ඊළඟ කැලෑවකට ගියොත් කැලෑවක තියෙන ශාක වලින් අතිවිශාල ප්‍රමාණයක් එන්ඩමික් ප්ලාන්ට් තියෙන්නේ. මේ වගේ ඒවයි හයිලන්ඩ් ප්ලාන්ට් වල විශේෂත්වය තමයි මේ වගේ ඝනකම කොට කියනවා පත්‍ර පොඩි ඒ කියන්නේ කඳුකරයට දක්වන ඇඩැප්ටේෂන් තියෙනවා. ඒක මේවා ගොඩක් වෙලාට පත්‍ර ගොඩක් පොඩි ඇකිල්ලා ඝනකම් සහිත පත්‍ර මෙන්න මේ ඇඩැප්ටේෂන් එක මධ්‍ය කඳුකරේ ශාක ටික තියෙනවා. හැබැයි අපි හඳුන්වා දී ප්ලාන්ට්ස් එකක්වත් එහෙම නෙවෙයි ඉන්ට්‍රොඩියුස් ප්ලාන්ට් වල ඒ ලක්ෂණ ටික අපිට හම්බ වෙන්නේ නැහැ. ඊළඟට අපි ගත්තොත් මේ අපේ පහුගිය ටිකේ නෙළු සීසන් එක තිබුණා. ෆ්ලවරින් ප්ලාන්ට් ගොඩක් තියෙනවා. කඳුකරේ මල් ගොඩක් විශාලයි. අපි සාමාන්‍යයෙන් මෙහි දකින මලකට වැඩිය ගහේ පත්‍රයට වැඩිය මල විශාලයි සහ වර්ණවත්. මේක මධ්‍ය කඳුකරේ තියෙන ටිකක් ආකර්ශනීය සාධකයක්. නෙළු මල් පිපුණා. දැන් අපි ගිය අවුරුදු 12කට කලින් පිපුණා. ඊට පස්සේ මේතරේ ආවා. හැබැයි නෙක්ස්ට් සීසන් එක මොන වගේ වෙයිද කියන්න බෑ. මොකද මේ මල් දැන් හැදිලා නෙළු ගස් ටික සම්පූර්ණ මැරිලා යනවා. තව මාස දෙක තුනක් යනවා සම්පූර්ණ කැලේ එක්ස්පෝස් වෙනවා. මෙන්න මේ කැලේ එළිවේ ගස් ටික මැරිලා යනකොට මේක ඉන්වෙන්සිව් ප්ලාන්ට් ආවොත් ආක්‍රමණය කරන මේ භූමිය ගිය සැරේ තිබ්බ නෙළු ප්‍රමාණය හැදෙන්න බැරි වෙනවා. හැබැයි තාම ලංකාවේ ඒව ගැන කිසිම ප්ලෑන් එකක් වැඩපිළිවෙලක් නැහැ. ඊළඟට අපි කඳුකරේ දකින ප්ලාන්ට්ස් ගත්තොත් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඉන්වෙසිව් ප්ලාන්ට්. අපේ තේ වගාබිම් ගත්තොත් වගාබිමෙත් අපිට නේටිව් ප්ලාන්ට් වලින් නෙමෙයි කරදර තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ ඉන්වෙසිව් ප්ලාන්ට්. මේවා දැන් මම සමහර ඒවා ලංකාවේ ඉන්වෙසිව් පොත්වලවත් නැහැ. මොකද ඒවා ඉන්වෙසිව් පොතකට ලිස්ට් එකට එනකොට වෙන්න ඕන හානිය වෙලා. අවුරුදු ගාණක් ගිහිල්ලා දැන් සමහර ඒවා ඉන්වෙසිව් ලිස්ට් එකේවත් නැහැ. මේවා ප්‍රාදේශීය මට්ටමේ ඉන්වෙසිව්. ඒතකොට දැන් මේ අප්කන්ට්‍රි ඉන්වෙසිව් ප්ලාන්ට් එක ලෝකාන්තර ඉන්වෙසිව් වෙන්නේ නැහැ. ඩ්‍රයි සෝන් එකේ ඉන්වෙසිව් ප්ලාන්ට් එකක් වෙන්නේ. හැබැයි අප්කන්ට්‍රි ඉන්වෙසිව් විදිහට මේක වර්ධනය වෙනවා. මෙතන ගත්තොත් මන්තාරන් හොර කියපු කවුරු ඉන්නවද? ඒ පැත්තේ කඳු වැටිය දැන් අපි උඩට ගිහින් බලුවම කඳු ටික ඔක්කොම පේනවා. මග්ගා ෆොටෝ එකක් තියෙනවා. මේ කඳු ඔක්කොම කහපාට වෙලාවක ෆොටෝ එකක්. මොනවයින්ද කහපාට වෙන්නේ නැත්තේ? සම්පූර්ණ කහපාටයි කඳු වැටිය. කඳු වැටිය තියෙන්නේ වල් සූර්යකාන්ත. අපි ලස්සනට වාව් කියලා බලන කඳු වැටිය තියෙන්නේ සම්පූර්ණ යායම තියෙන්නේ වල් සූර්යකාන්ත. ඒක ජෛව විවිධත්වය ගැන එතනින් එහා අපිට කතා කරන්න දෙයක් නැහැ. අනිත් පැත්තට ගත්තොත් ගොඩක් තැන්වල ගිනි ග්‍රාස් එක තියෙනවා. ඊට පස්සේ මේ ජයන්ට් රින්ග් තියෙනවා. මෙන්න මේක තමයි මේකට ඇඹුල්පට කියලා කියනවා. කුප්පුදුවේ නුවරඑළිය පැත්තේ සුලභවම තියෙන ශාකේ නුවරඑළිය කඳුවේ බෑවුම් වල මේකත් තමයි ඇත්තටම නුවරඑළියේ නායයන් පස්කන් කොළාවැටි වල මූලික බලපෑම මේ ශාකෙට. මේකේ ගොඩක් අණ්ඩි වල හැදෙනවා. අනිත් තැන් වල හරක් කනවා. ඩීප් බෑවුම් වල මේක හැදෙනවා. ඒතර මේක වෙන්නේ මේ බර වැඩි ගහේ ඒවත් එක පස්කන් දිදික පහළට එනවා. මේක තමයි නුවරඑළිය නායකීය කුඩා ඒරියාවල මේක තමයි ඒ කව වෙලා තිබ්බ ප්ලාන්ට් එක. ඊළඟට අපි ගත්තොත් ජෑම්පේර කියලා අපි කියන සමහර විකුණන පාරේ තියාගෙන විකුණනෝ කනෝ ජෑම්පේර කියන එක ඉකෝසිස්ටම් එක ලොකුම හානියක්. හැබැයි මේකත් එක්ක බර්ඩ් ඩයිවර්සිටි එක සෑහෙන්න වැඩි වෙනවා. මේකට එක්ක අපේ yellow fronted barbet කොණ්ඩ කුරුල්ලා ඒ වගේ කුරුළු ගොඩාක් මේක හැඟින් පැරකිට ඒ ගිරව් ටික ඔක්කොම එනවා මේකත් එක්ක. ඒකත් අර ඉකෝසිස්ටම් එක කුරුල්ල වැඩි වුණාට අන්බැලන්ස් කරන්න හේතුවක් වෙනවා. ඊළඟට මෙතන තියෙන මේක මෑත කාපු එක. මේක වැඩිලා වැඩි කාලයක් ඇත්තේ නැහැ. නුවරඑළිය දැන් ගොඩාක් දීප්තියෙන් පැතිරෙනවා. අන්න මේ තියෙන අයිස්ක්‍රීම් කියන එක. ඒකත් නුවරඑළියේ හිතන්න බැරි වේගෙන් පැතිරෙන ශාකයක්. තාම හඳුන්වලා දීලා අවුරුදු 10ක්වත් වෙන්නේ නැහැ. අයිස්ක්‍රීම් බීන් එක. ඊට මේක නම් කුපියා රෝසියට මේක දැන්ට සිරිපාද රක්ෂිතේ ලයින් එක ගිනිගත් හේන නාවල පිටේ මේ පැත්ත සම්පූර්ණ වහගෙන ඉන්න.
ඊළඟට අලුතෙන් මාපු එකක් තමයි මේ වැල් තනකොළ එක. මේක ඇවිල්ලා මං හිතන්නේ මේකත් ඉතාම කෙටි කාලයක් වෙන්නේ. මෙතන ලංකාව පුරාම තියෙනවා. රේල්වේ ලයින් වල දැන් සමහරට ගෙදර ගිහින් බලන ගෙදර වත්තේ තියෙනවා. නයිලොන් ග්‍රාස් වයර් ග්‍රාස් කියලා කියනවා. මේක ලංකාව පුරාම පැතිරලා තියෙනවා. තාම ඉන්වෙසිව් ලිස්ට් එකකවත් නැහැ. මේක ගිනි ග්‍රාස් එකට වැඩි ගොඩාක් ඇග්‍රෙසිව්. ගිනි ග්‍රාස් එක ඕන ප්ලාන්ට් එකක් මේක යටපත් කරන්න වහ ගන්න පුළුවන් මේකට. මේක තමයි දැන්ට මම දකින ඇග්‍රෙසිව්ම ඉන්වෙසිව් ප්ලාන්ට් එක. පුත්තලමෙත් තියෙනවා, ගැල්වෙස් ලෑන්ඩ් වලත් තියෙනවා. ඒතකොට එයාට ඕනම හැබිටට් එකක හැදෙන්න පුළුවන්. ඕක තමයි ප්ලාන්ට් වල සත්‍වේ. ඉතින් අපි ජෛව දැන් ඕක අස්සේ අපිට හොඳ ජෛව විවිධත්වයකුත් තියෙනවා. ඉතින් මෙතෙන්ට එන්න තමයි ආවේ. මොන මේ සියලුම බාධක අස්සේ අප්‍රාන්තේ ඉතාම හොඳ ජෛව විවිධත්වයක් දැනටත් ඉතුරු වෙලා තියෙනවා. මේක අපේ ලෑන්ඩ් ස්නේල්ස්ලා ගත්තොත් මේක අපේ 253 දෙනෙක් අපි ලංකාවේ ඉන්න මේකෙන් 205ක් එන්ඩමික්ස්ලා. මෙන්න මේ එන්ඩමික්ස් ප්‍රමාණයනොත් ගොඩක් අති බහුතරයි. ඇත්තට මේක අප්කාන්ති කිව්වහම එක ඉකෝසිස්ටම් එකක් නෙවෙයි තියෙන්නේ. ඩ්‍රයි සෝන් එක තියෙනවා, වෙට් සෝන් එක තියෙනවා. එතකොට මේක වැඩි ප්‍රමාණයක් මේක ඉතුරු වෙලා ඉන්නවා කඳුකරේ. ඒකම අපිට හඳුන්වා දීපු ඉන්වේසිව් කොළු බෙල්ලොත් 8 දෙනෙක් සුලභවම හම්බ වෙනවා කඳුකරේ. එතකොට මෙයාලගේ හැබිටට් එක ඒ කට්ටිය හානි කරනවා. ලංකාවේ ඊළඟට අපි ගොඩාක්ම අත ගහපු නැති ඒරියා එකක් ස්පයිඩර්ස්ලා 170 සාමාන්‍යයෙන් ගත්තොත් 50%කට වැඩි ආවේනිකත්වයක් තියෙන 200 වර්ග ගත්තොත් ලංකාවේ දැනට 600කට විතර මේ 500 ගානක් තියෙන මේ මෑත ගමන් දැක්ක අලුතෙන් ස්පීසිස් 6ක් අඳුනගෙන සාමාන්‍ය මේක දැන් 600ක් විතර ස්පයිඩර්ස්ලා ඉන්න ලංකාවේ. ඒකෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ආවේනිකයි. මේක ඇත්තටම ස්ටඩි කරන්න ඕන ඒරියා එකක්. මේක අපේ තාම හරි අඩුයි හඳුන්වා දෙනවා. දැන්ට සාමාන්‍ය හොඳට හඳුනාගත්ත ගෲප් එකක් තමයි ඩ්‍රැගන් ෆ්ලයිස්ලා. වර්ග 130ක් විතර ඉන්නෝ. අදුකර ප්‍රදේශවල අපිට සාමාන්‍ය සුලභ වර්ග 40ක් විතර හම්බ වෙනවා. කැලෑවල ටික මේ පොරස් ඩැම්සෙල්ල මේ වගේ ගෲප් එකක් හම්බ වෙනවා. අතන මෙයාලා සිරිපාද වගේ අඳුරු කැලෑවලට යනවා. අපි තේවතු වාසිතව හම්බ වෙන්නේ මේ වගේ කොමන් සත්තු. ඒක නයාලට ස්පෙෂල් මේ එන්වයරන්මන්ට් කන්ඩිෂන් අවශ්‍ය නැහැ. එයාලා නෝමල් සත්තු ඉන්නේ. මෙයාලට හැබැයි විශේෂ පරිසර තත්ත්වවල මෙයාලා ගොඩක් ඉන්නේ කැලෑවල. මගේ මාතෘකාවට આવොත් බටර්ෆ්ලයිස්ලා. අතන මම ගොඩාක් කාලයක් අධ්‍යයනය කරේ බටර්ෆ්ලයි ගෲප් එක. මේ ඉන්නේ සිලෝන් ටයිගර් කියන සමනලයා. ඉන්දියන් පර්ටල් ඉන්නවා, පේන්ටඩ් ලේඩි ඉන්නවා. තාම මේකේ රෙඩ් අඩ්මිරල් කියන සමනලෙක් කොට එකක් නැහැ. මේ කට්ටිය මත්ය කඳුකරේ සුලභම හිටපු සමනැල්ලු. සාමාන්‍යයෙන් ඒවත් එක අපි ඇවිදගෙන ගියොත් ඉන්දියන් පර්ටල් අනිවාර්යෙන් හම්බ වෙනවා. ඒක කොමන්ම හිටපු සමනැලේ. පේන්ටඩ් ලේඩි ටිකක් අඩුයි. හැබැයි ඇත්ත අපිට සීසනලි හම්බ වෙන එක්කනේ. සිලෝන් ටයිගර් එහෙම කරදරයක් නැහැ. හැමදාම වගේ හම්බ වෙච්ච සමනැලේ. දැන් මේ කට්ටිය අපිට බලන්න නම් යන්න ඕන නානුවෙන්ට තුඩ. يعني ක්ලයිමේට් චේන්ජ් එක එච්චර ඇවිල්ලා නානුවට තුල සිංගල් ට්‍රී කන්සෙප්ට් දැක්කොත් අනිවාර්යයෙන් මේ තුන් දෙනාගේ දැක ගන්න පුළුවන්. හැබැයි ඊට පහළ හරිම අඩුයි. සිලෝන් ටයිගර් කියන සමනලේ අපි කෘතිමව බැලුවා මෙයා හැබිටට් එක හරි ගස්සලා දීලා කරන්න පුළුවන්ද කියලා. ධාරක ශාක හදලා මෑට මොනවා වුණත් මෙයාලා මේ ටෙම්පරේචර් එකට ගොඩක් සෙන්සිටිව්. තලව කෙලේ හරි රැඳෙන්නේ නැහැ දැන්. අපි මෙයාලා ප්ලාන්ට් හදලා වෙනම ක්වාටර්ස් වල බෙදලා දීලා වෙනම ප්‍රොජෙක්ට් එකක් විදිහට කරා. හරියන්නේ නැහැ. එයාලා එන්නේ නැහැ. පළවෙනි සැරේ අපි ගෙදර දලඹු 150 200ක් විතර ආපු ගස්වල දැන් හැදෙන්නේ නැහැ. මේ ක්ලයිමේට් චේන්ජ් එක තරුණුවට මෙයාලට බලපාලා. ඊළඟ එක තමයි මේ ඉන්දියන් පර්ටල් වගේ සමනලයකට ඇත්තටම බලපාන්නේ නැත්තේ අපේ ගහන වල්නාශක. ග්ලයිෆොසේට් කියන වල්නාශකය අපි දැන් පාවිච්චි කරන්නේ ග්ලයිෆොසේට් වලින් ඒ වගාවේ. ග්ලයිෆොසේට් වලින් සියලුම වල්නාශක වල් පැල මැරිලා යනවා.
පැලෑට් එක. එතකොට මෙයාගේ හොස් ප්ලාන්ට් එක වයිල්ඩ් වයලට් කියලා පොඩි ගොටුකොළ ගහක් විතර හොස් ප්ලාන්ට් එකක්. එතකොට මෙන්න මේ හොස් ප්ලාන්ට් එක නැතිවීමත් මේ සමනැල්ලු අඩු වෙලා යන්න හේතුවක් වෙනවා. නේ කඳුකරේ ගත්තොත් අපි ගියොත් අපි කෙනෙකුගේ කඳුකරේ සමනැල්ලු බලන්න යන්න එච්චර හොඳ තැනක් නෙවෙයි. බටර්ෆ්ලයිස්ලා වර්ග 5-6යි එකතු වෙලා ඉන්නේ. මොකද මේ තියෙන එන්වයරන්මන්ට් එක සමනැල්ලුට සපෝට් කරන්නේ නැහැ. අපි දැන් සමනැල්ලු බලන්න කවුරු හරි යනවා. මේ හැබැයි මෙයාලා ටික ඒ සිලෝන් ටයිගර් වගේ ගොඩාක් එන්ඩමික් සමනැල්ලු. දැන් ග්‍රීනිච් සිල්වර් ලයින් ඒ වගේ එන්ඩමික්ලා ගෲප් එකක් ඉන්නවා. හැබැයි ඉන්න ප්‍රමාණ හරි අඩුයි. දැන් හෝටන් ගිහලා අපි සමනැල්ලු බලන්න හෝටන් ගිහලා සමහරවිට එකෙක්වත් බලන්න නැතුව එන්න පුළුවන් දවස් ඕන් තරම් හම්බ වෙනවා. හැබැයි එන්ඩමික් සමනැල්ලු ටික බලන්න යම් ප්‍රමාණයක් වර්ග 6ක් විතර බලන හෝටන්ම අනිවාර්යයෙන් යන්න වෙනවා කඳුකරේට. දැන් එන ඉස්සරහට දැන් අපේ ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඔයගොල්ලෝ අහන්නේ නැති එක. ඇයි කාලය සමනලු සිරිපාද ගියේ කියන එක. නේද? කඳුකරේට ඇයි සමනලු ගියේ? දැන් ඔක පොඩි අයත් එක කරා නම් අහනටක් ගාලා ප්‍රශ්නයක්. නේද? බටර්ෆ්ලයි මයිග්‍රේෂන් එකට මොකද උනේ කියන එක. ඇත්තටම දැන් බටර්ෆ්ලයි මයිග්‍රේෂන් එක නවතින්න ඔන්න වෙන්න තියෙන. තල්ලු කරන් යන වාහනයක පොඩ්ඩක් යනවා. ඔය ආපහු නැති වෙනවා. අර වෙන මයිග්‍රේෂන් එක ඇත්තේ නැහැ. ඒකටත් වග කියන්න ඕනේ. මගේ මතෙන් නම් ඉන්වෙසිව් ප්ලාන්. ලංකාවේ බ්‍රයිතෝන් ඔක්කොම හැබිටට් ටික වැහිලා. දැන් ඇත්තටම අපි ඒකට වග කියන්න ඕන. ඒ අත්දැකීම මේකේ ඉන්වෙසිව් නැති තැන ඉඳන් ඉන්වෙසිව් තියෙන අත්දැකීමට හැමෝගෙම ළමා කාලේ ඉඳන් මේ කාලෙම මූල දීලා තියෙනවා. හැබැයි අපි ළමයින්ට කියලා දීලා නැහැ මේක මීට අතීතේ මේ වගේ තිප් එකක් දැන් මේ ඉන්වෙසිව් ප්ලාන්ට් හින්දා විනාශ වෙලා තියෙනවා. ළමයි හිතනවා අද තැන තමයි තැන කියලා. රිසර්ච් එකක් ඩිසයින් කරන්න අද තැන ඉඳගෙන. ඔය කැම්පස් එකට ළමයි රිසර්ච් එකක් කරලා ඩයිවර්සිටි එක බලන්නේ අද තැන ඉඳන්. හැබැයි මීට අවුරුදු 20කට කලින් කොහොමද තිබ්බේ? ඒ කාලේ හිතේ ප්‍රජාව මුකුන්ද තාක්කු මොනවද ඒව ගැන අවබෝධයක් නැහැ. ඒතකොට ඒ කරන රිසර්ච් බහුතරයක් ඇත්තටම ඵලදායී නැහැ. නේ ඒක අපි කමියුනිකේෂන් ගැප් එකක් තියෙනවා. වැඩිහිටි පරම්පරාව සහ දැන් ජනතාව ඉන්න ළමයි අතර. මේක ලොකු ප්‍රශ්නයක්. ඊළඟට මොත්ලා ගැන කතා කරොත් මේකත් ඉතාලම ස්ටඩි කරන්න වැදගත්ම ගෲප් එකක්. ලංකාවේ මගේ මතේ හැටියට දල වශයෙන් ස්පීසිස් 2500ත් 25000ත් අතර ඉන්න ඕන. දල වශයෙන්. හැබැයි මේක තාම අඳුරගෙන නැහැ. ස්ටඩි කරලත් නැහැ. දැනට වර්ග 500ක් විතර හඳුනගෙන ඉන්නවා. දල වශයෙන් මේක මගේ නම් මතේ 2500 අනිවාර්යෙන් පන්නනවා. මේක කරොත් හැබැයි කවුරුත් අත ගහන්නේ නැහැ මේක. මේක ටිකක් අමාරුයි හඳුර ගන්න අමාරුයි. මොත්ලා ගන්න මේ සමග ගොඩාක් මම ඔෆිස් එකේ ලයිට් එක එකතු කරලා තියෙනවා. වර්ග සාමාන්‍යයෙන් ගත්තොත් 200කට එහා පැත්ත. කියන්නේ ලයිට් එක ඇවිල්ලා මැරලින් එකතු කරලා මෙයාලා මොත්ලා මේ ගොඩාක් අය එහෙම ලයිට් වලට ඇවිල්ලා ෆොටෝ ගත්තා අය. එක තැනක. ඒ කියන්නේ මේක සමහර ඒවා අඳුරගෙන නම් කළත් නැහැ. ඊළඟට මධ්‍ය කඳුකර ගැන කතා කරොත් දැන් මාතෘකාවක් තමයි බීස්ලා. සාමාන්‍යයෙන් ඇටැක් වලින් මැරෙනවා. අවුරුද්දකට 5 දිනක් 4 දිනක් 5 දිනක් මැරෙනවා. බඹරු ඇටැක් කළා. ඒක රෙකෝඩ් වෙනවත් හරිම අඩුයි. මේ බඹරු බීස්ලා ගත්ත වර්ග අපිට ඉන්න 159ක් ඉන්නවා. මේකෙන් කොලනිය හදන බීස්ලා ඉන්නේ වර්ග 4යි. අනිත් අය සොලිටරි බීස්ලා කියන තනියෙන් ඉන්න අය කොලනි හදන්නේ බීස්ලා 4ක් ඉනව දන්නවද? අපි දැන් රංචුවක් විදිහට එන ගෲප් එකක් විදිහට ඉන්නේ ජනපදයක් විදිහට බම්බරා දෙපර බී කෙනෙක් නෙවෙයි මේ බම්බරා මීමැස්සා දඩුවල් බෑ මැස්සා අනෙයියා අනේ එතකොට මෙයා තමයි ඇත්තටම අපිට අනි බීස්ලා කියලා අපි ගන්න 4 දෙන අනිත් අය ගොඩක් සොලිටරි බීස්ලා ඉන්නේ තනියෙන් ඉන්නේ මෙන්න මේ බීස්ලා ඇත්තට මෙයාලා බඹරු කියන එක මේ කණ්ඩායම මයිග්‍රන්ට් ගෲප් එකක්. ඩ්‍රයි සෝන් ඉන්න බඹරු ටිකම තමයි වෙට් සෝන් එකට එන්නේ කඳුකරයට එන්නේ. ගස්වල ෆ්ලවරින් මේ එකත් එක්ක මෙයාලා මයිග්‍රන්ට් කරනවා. හැබැයි දැන් අපි කරපු විකෘතියත් එක්ක ගස්වල කඳුකරේ ඉන්න රෙසිඩන්ට් පොපියුලේෂන් එකකුත් ඉන්නේ. ඒතර මෙයාලට අපි හදපු ගස්වල මල් තියෙන මෙයාලා ඉන්නවා. මෙයාලා ඉන්න එකයි ඊට පස්සේ මේකත් එක්ක ගොඩක් වෙලාවට අනිපසාට ඉන්නවා.
එයාත් එක්ක එයාගේ ඇටැක් එකත් එක්ක ළඟ ඉන්න ඔක්කොටම අනිනවා. මොනවා කිව්වත් කොච්චර පරිස්සම් වෙන්න හැදුවත් ඒ ඇටැක් එක වදිනම තමයි. ඒක අපිට බෑ පරිස්සම් වෙන්න. එකතරම් ගේ පිට වයිප්ට තැන්ලා තිබ්බා අපි. හිතා ගන්න බෑ ෂණිකව ඒ කියන්නේ කුස්සෙක් ඇවිල්ලා ගහ කූඩුව කැඩුව ළඟ ඉන්න ඔක්කොටම අනිනවා. මොකද තේවතු වල ගොඩාක් දලු කරන කට්ටිය වැඩ කරන අය මේකට ගොදුරු වෙනවා. මේක වළක්වන්න ක්‍රමයක්වත් නැහැ. අපි හිතුව එඩියුකේට් කරලා පුළුවන් කියලා. ඒක එඩියුකේට් කරන්න බෑ. මෙච්චර උගන්නපු අපේ වයිෆ් තතන්න. එයා මොකොස් කරන්න බෑ. එයා දෙබරු 30ක් බඹරු 30ක් විතරලා හොස්පිටල් එකක් යන්න වුණා. මොකද එයා කියන්නේ මේ කුස්සේ පියම්බ උඩ බැලුවා පිටිපස්සෙන් ඇවිල්ලා බඹරු ටික ගන්නලා ගියා කියන. එච්චර ඉක්මන්. ඒකින්ද ඉතින් මේවා ඇත්තටම පරිසරයේ වෙනස් වීමෙහිදී ඇති වෙච්ච ප්‍රශ්න මාත් හිතුවේ එච්චර කාලයක් උගන්නලා පුරුදු කරන්න පුළුවන් කියලා උගන්නලා බෑ. එකම දේ අපි දඟලන්න නැතුව ඉන්න ඕනේ. බබුරු රංචුවක් යනවනම් කොලනියක් යනවනම් අපි කැලේක ගිය වෙලාවක උනත් පුළුවන් තරම් හොඳම දේ හෙලවෙන්න නැතුව ඉන්න එක. එහෙම නැත්නම් හිමින් සැරේ බිමට වහත් වෙලා වාඩි වෙන එක. ඕක තමයි තියෙන්නේ. හැබැයි අපි කොච්චර කිව්වත් එක බඹරෙක් යන්නට පස්සේ අපි ඕකට සියලුම දේ අමතක වෙනවා. ඊට පස්සේ මේ බඹර තලනවා. ඊට පස්සේ උගේ ඇසෙම්බලි හෝමෝන් එකකින්ද අනිත් සංචුවම ඇවිල්ලා අනිනවා. ඕක තමයි අපි කොච්චර කතා කරත් වෙන්නේ අවසානයේ. ඊළඟට මේකත් ලංකාවේ හරි ලස්සනම ගෲප් එකක්. ඒ ස්පීසිස් අපේ ඉන්න 51ක් ලංකාවේ 50ක් එන්ඩමික්. මේ 50න් අඳුකර වැසි වනාන්තර නකල්ස් රේන්ජ් එක ගත්තොත් මේ ඉන්න ගෲප් එකෙන් 30කට වැඩි ප්‍රමාණයක් අපිට හම්බ වෙනවා. කක්කුට්ටු වර්ග. හැබැයි මෙයාලා අපිට වෙන් කරලා හඳුරගන්න එක්ස්පර්ට් කෙනෙක් ඉන්නවා. මේක මෙහෙම බැලුවොත් අපිට කක්කුට්ට වුණාට හැමෝටම මෙයා හඳුරගන්න හැමෝටම බෑ. ඒක ගලවල කෑලි කෑලි පාට් කරලා තමයි මුව හඳුරගන්න තියෙන්නේ. ඒක ටිකක් අමාරු දෙයක් පොදුවේ. කක්කුට්ට මෙච්චර ඉන්නවා කියලා හඳුරගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඊළඟට මිරිදිය මාළු ගත්තොත් මධ්‍ය කඳුකරේ ඇත්තට මිරිදිය මාළු ගොඩාක්ම අඩු රෙකෝඩ් වෙන ප්‍රමාණය. කඳුකරේ ඉහළ කඳුකර ප්‍රදේශේ මිරිදිය මාළු ඇත්ත නැහැ. කණයා ඉන්නවා. ඊට පස්සේ කඳුකර සාලය ඒ වගේ කීප දෙනෙක් ඉන්නවා. අනිත් අය හරි අඩුයි. මොකක් වෙන්නේ නැත හේතුව. දැන් අපේ වෙට් සෝන් එකේ ගොඩාක්ම ඉන්න කඳුකරේට වෙනකොට මිරිදිය මාළු හරි අඩුයි. අපේ භූවිද්‍යාත්මක අත කඳුකර එනකොට එක සැරේට ලොකු සීමාවක් ඉස්තිලා තියෙන දියඇලි වලින් මේකත් එක්ක පරිණාමය උඩට යන්න බෑ ගොඩක් සත්තුන්. මෙයා මේ සමහර සත්තු ගියාට ගොඩක් කාට අර දියඇලි තියෙන ලොකු උස දියඇලි ටික ගොඩ වෙන්න බෑ. ඒකත් එක්ක මාළු අඩුයි. හැබැයි යම් කිසි මාළු ප්‍රමාණයක් මධ්‍ය කඳුකරේ ඉන්න මේ කණයා වගේ මාළු වර්ග 6ක් 7ක් ඉන්නවා. තව කොටසක් අපි දන්නේ නැහැ. හෝටන් තැන්නේ ජලජ පරිසර පද්ධතියේ හිටපු සත්තු කවුද කියන එක අපි දන්නේ නැහැ. මොකද ඒක අපි අඳුර ගන්න කලින් ට්‍රවුට්ලා දාලා මේ පරිසර පද්ධතිය විනාශ කරලා ඉවරයි. කඳුකරේ ගොඩාක් ජලාශ මේක අපි හඳුර ගන්න කලින් විනාශ කරලා ඉවරයි. ඊළඟට කඳුකරේ ගොඩක් ගත්තොත් අපිට හඳුන්වා දීපු මාළු වර්ග ටික ඉන්නවා. දැන් අලුතෙන් ජලාශය හැදෙනවා. ඒවත් එක්ක දීවර කර්මාන්තය හඳුන්වා දීපු මාළු ටික ඉන්නවා. මේකත් එක්ක අපේ ඉස්සර අපිට වයිට් බිලිස් සීගල් කෙනෙක් බලන්න ගොඩක් වෙලා ඩ්‍රයි සෝන් යන්න ඕනේ. හැබැයි දැන් වයිට් බිලිස් සීගල් හරි කොමන් අපේ පැතිවල. මොකද අපම කොත්මලේ ඩෑම් එක හැදුවා. ඒකත් එක්ක ඒකයි ඊට පස්සේ ජලාශ වලට මාළු ගෙනත් දැම්මා. ඌ කිසි කරදරයක් නැහැ. දැන් අපිට ඉන්න වයිට් බිලිස් සීගල් කෙනෙක්. ඌගේ නම දැන් වෙනස් කරන්න වෙනවා. දැන් ඌ කඳුකරෙත් ඉන්නවා සුලභව. ඊළඟට අපි මේ ගෙම්බොටි මෙයාලත් හරි ලස්සනයි. අපි ගොඩක් අය බලන්න අකමැති. ලංකාවේ ගෙම්බෝ වර්ග වලින් මේකේ ආවේනිකත්වය ගොඩක්ම වැඩි. බලන්න 106 දෙනෙක් එන්ඩමික් ඉන්න ප්‍රමාණය හරිම ලස්සනයි. හැබැයි රැයට බලන්න ඕන පොඩි ටෝච් එකක් අරගෙන ගියොත් මේක සංචාරකයන්ට හරිම ලස්සන දෙයක්. ඒ කියන්නේ හෝටන් තැන්නේ ගිහිල්ලා මම නම් කැමතිම මුකුත්ම සද්ද නැතුව මෙන්න මේ ගෙම්බෝගේ ටිටි ටිටි සද්ද අහගෙන ඉන්න. ඒක පුදුම මියුසික් එකක් තියෙන. කැලෑවකට ගියොත් ඒක වෙනම මියුසික් එකක් තියෙන්නේ මේ ගෙම්බෝ ටිකේ. ගෙම්බෝ මේ ඉන්නේ මේ ගෙම්බෝ ටික මේ හරිම ලස්සනයි. වර්ණවත් ගෙම්බෝ විශාල ප්‍රමාණයක් අපේ කඳුකරේ
හම්බ වෙනවා. දැන් මෙයාලා අපිට ඇත්තටම සංචාරකයෙකුට බලන්න තියෙන අවස්ථාව හරි අඩුයි. මොකද අපි හෝටල් තැන්න ගියොත් එළිය හවස යන්න හම්බ වෙන්නේ නැහැ. හරිද? අනිත් එක අපි ටවුන් ඒරියා එකක හිටියත් හම්බෙන පොඩි නිකන් තූල සාමාන්‍යයෙන් ඇතුළකට ආවොත් මේ වගේ හවසක පොඩි කැන්ද මේ කැනස් ගහකට එහෙම නැත්නම් ඒ තෙතමනේ තියෙන ගහකට ගහලා මේ වගේ ගෙම්බෝ යම් ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒක ඉන්ට්‍රස්ට් එකක් තියෙන්නම ඕන ගෙම්බෝ බලන්න. දැන් ඊළඟට සර්පයෝ ටික කඳුකරේ ගොඩක් සර්පයෝ අඩුයි. බහුවික ගත්තොත් අපිට සර්ප වර්ග හරිම අඩු ප්‍රමාණයක් ඉන්නේ විස සහිත විස නැති සර්පයෝ ටික. මේකෙන් අපේ 220ක් වෙන එක 135ක් විතර ආවෙන එක මෙන්න මේ පෑන් මාපිලා සුලභව දේවතු වල හම්බ වෙනවා. මෙයාගේ පොපුලේෂන් එකේ වැඩිවීමක් දැන් අපිට දැක ගන්න පුළුවන්. ඒ වෙනදට වැඩි රේට් එකකින් මෙයා හම්බ වෙනවා. ඊට පස්සේ හැබැයි දැන් මේ වෙනකොට තිත් කොළඟ නයා ඉඳන් අපිට හම්බ වෙනවා. මේ වෝමින් එක ඉහළ යෑමත් එක්ක මෙයාලා උඩහට එනවා. ඇත්තම අපේ හැටින් වල හොස්පිටල් වල අපේ තිත් කොළඟට ඇන්ටි වෙනම් තිබ්බේ නැහැ. දැන් තිත් කොළඟ සහ නයාට ඇන්ටි වෙනම් උඩහට ගෙන තියන් දෙනවා. දැන් තේවත් වල හම්බ වෙනවා. ගොඩක් අය දන්නේ නැහැ. හැබැයි පොඩි එහෙ තියෙන එකම දේ වාසිය තියෙන්නේ පොඩි කෝටු කෑල්ලක් හෙලවුණත් අල්ලලා දානවා. ඒ කිසිම කෙනෙක් ඉතුරු කරන්නේ නැහැ. පාඹු කිව්වා මොකාද දඟලන්නේ මර්ධි. ඒකින්ද ගොඩක් සර්පයෝ නිකන් අයාලේ නැති වෙලා යනවා. ඊළඟට අපේ කුරුල්ලෝ ටික මේකේ සංඛ්‍යාන ගත්තොත් අපිට දැනට සාමාන්‍යයෙන් ගත්තොත් 120ක් විතර බර්ඩ් කවුන්ට් එකක් අපිට අප් කන්ට්‍රි හම්බ වෙනවා. හෝට් මගේ 80ක විතර ගත්තොත් පල්ලෙහාට එනකොට තව වෙනස් වෙනවා. මේකෙත් මෙයාලා සමහර කුරුල්ල වර්ග පහුගිය අවුරුදු කාලය ඇතුළත නැති වෙලා ගිහින් තියෙනවා. අලුත් ස්පීස් ඇවිත් තියෙනවා. මොකද මෙයාලා හැම අපි ඉස්සර TR එකේ තාම සුලභ කුරුල්ලෙක්. දැන් අපිට දකින්නවත් නැහැ. yellow ear මෙයාලා ගොඩාක්ම ඒ කියන්නේ හැබිටට් චේන්ජ් එක. මෙයාලට ඕන මයික්‍රෝ හැබිටට් ටික වෙනස් වීමත් එක්ක මෙයාලා ඒ පරිසර පද්ධතිය අත්හරිනවා. මේ වෙනකොට අපිට ඇති වෙන්න ඇවිත් තියෙනවා කාක්කෝ. කාක්කෝ හිටියේම නැහැ. දැන් ඇති වෙන්න කාක්කෝ ඉන්නේ. ඊළඟට මේ අපේ එන්ඩමික්ස්ලා ටික අරංගා මයිල ගෝයා ඊට පස්සේ yellow ear gulpi මේ කට්ටිය ඉතාම වැදගත් එන්ඩමික් සෙට් එක. මෙයාලා සාමාන්‍යයෙන් අපේ වනාන්තරාත්‍රික හම්බුනා. මෙයා මෑතක් වෙනතුරු තේවතු වල හිටියා. පල්ලෙහා දැන් හැබැයි හරිම අඩුයි. TRI අපිට රෙකෝඩ් වෙන්නෙම නැති තරම්. දැන් TRI එකේ මේ මෑත අවුරුදු 5ක් විතර වෙනකම් මෙයාලා සුලභවම හිටියා. මේ පොපුලේෂන් එකක් දැන් නැහැ. මෙයා ටිකක් උඩහට වෙන්න ඉන්නවා. මේක තමයි තියෙන තත්ත්වේ. ඊළඟට අපේ ගත්ත මේ මයිග්‍රන්ට් බර්ඩ් ලගෙන් කාශ්මීර් ෆ්ලයි කැටිය තමයි කොමන්ලි අපිට හිටපු මේ ෆ්ලයි කැටිය කෙනෙක් ඉන්නේ. මෙයාලා TR දැන් අපේ ඔෆිස් එකේ එතන කොටගමත ඇවිල්ලා කතා කර ඉන්නකට කියනවා කාශ්මීර් ෆ්ලයි කැටිය ගැන තමයි අපේ ගෙදර එලා මට ඒක හදන් එනකොට මට තේරෙනවා කාශ්මීර් ෆ්ලයි කැටිය ගැන තමයි කතා කරන්න කියලා. රෙයා කිව්වා මෙයා කාශ්මීර් ෆ්ලයි කැටිය මොකද රෙයා නෑ ඉන්න මං ටෙරටරි 4ක් පහු කරන් ඔෆිස් යන්නේ කියලා. මෙයාලා ඒක වෙන්න බෑ කියලා. මොකද කාශ්මීර් ෆ්ලයි කැටියමද කියලා ෂුවර්ද කියලා. මොකද මම පුතකෝ දැන් බර්ඩ් ගයිඩ් එකක් කරොත් මට ඒක කියා අහනවා මම නිකන් විහිළුවට කිව්වා. ඊට පස්සේ දැන් මේක ගැන ස්ටඩි කරා. මෙයා එක්කෙනෙක් අපි කියන්නේ මම ඒ කුරුල්ලා බලන හින්දා හැමෝම ඌ බලන්න පටන් ගත්තා. අන්තිමට ඌ අපිට ගොඩාක් ගුරුයි. හීලා වෙලා. ඒ කියන්නේ දැන් TR ස්ටාෆ් එක එතනින් යනකොට මූ ඉන්නවද කියලා බලාගෙන යන්නේ ඒ තරම් කොමන්ට් එක මූ ඊට පස්සේ අපි මට මතක විදිහට මම අවුරුදු 4ක් විතර අපි ඒ වෙනකොට ඔබ්සර්ව් කරා. ඊට පස්සේ මෙයා රින් කරා. තවත් අවුරුදු 4ක් ආවා. ඊට පස්සේ වයසත් එක්ක නැති වෙන්නේ නැති. හැබැයි දැන් මේ හැබිටට් වල මේ තරය ඇත්තටම කෝල් එකක්වත් ඇහුන්නේ නැහැ. සාමාන්‍ය නැත්නම් ටෙරිටරි කෝල් එක සාමාන්‍ය ටෙරිටරි 4ක් තියෙනවා මගේ ක්වාටර්ස් එකේ ඉඳන් ඔෆිස් එකට යනකොට. හැමදාම උදේ හව යනකොට ওই වලිය තියෙන මායිම් වල ඒකට අපිට මාක් කරගන්න පුළුවන්. මෙයාත් දැන් ඇත්තටම උදාත්ම ඉන්නෙම නැති තරම් ගහම ඉන්නේ. හැබැයි ඒ වතු වල හම්බ වෙන්නෙම නැහැ. මේ දෙන්න තාම ඉන්නවා.
ඊළඟට අපි වැඩිපුරම කතා කරන්නේ ඒක තමයි කඳුකරේ අපි කතා කරන්නේ කොටියෝ ගැන. අපි ඉන්ට්‍රස්ට් එක ගොඩක් වෙලාවට යන්නේ ওই වගේ දේවල් වල. ඕන් තැන්න නම් යම් කිසි කොටි ගහනයක් හිටියා. හැබැයි තේවතු වල ගත්තොත් මෑතක කොටි ගහනේ වැඩි වෙනවා. කොටි ගහනේ අපි දැන් ඔක් කියන්නේ නැහැ සාමාන්‍ය ඔඩියන්ස් එකට. මොකද කොටි පහුගිය අවුරුදු 10 විතර ඇතුළත නම් කොටි ගහනේ වැඩි වෙනවා. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ අපි හඳුන්වලා දීව ප්‍රොඩක්ටිවිටි එක වැඩි ශාක. ආහාර නිෂ්පාදනයේ සමහර ශාක වලින් ඉකෝසිස්ටම් එකේ වෙනස් කරනවා. ඒ කියන්නේ අපි කියව අයිස්ක්‍රීම් බීන් වගේ ශාකයක්, අරිටල් පින්ටෝයි වගේ එකක්, කැලියන්ඩ්‍රා ඒගොල්ලෝ පොත්තර අපි කියන්නේ පළතුරු සහ ආහාර නිෂ්පාදන ශාක වැඩි කරනකොට ඒකත් එක්ක අනිත් සත්තුන්ගේ ගහණය වැඩි වෙනවා. ඒක පස්සේ කැලේ ඉන්න කොටි වැඩිපුරම සුලභ ආහාර හොයාගෙන තේ වතු වල පදිංචි වෙනවා. මේක තමයි කඳුකරේ தත්ත්වය. අපි දැන් මොනවා කිව්වත් අපි කොටි සංරක්ෂණය කියලා ලොකුවට කඳුකරේ ඇතුලේ කරගෙන යනවා. අවසානයේ ඔක කොටින්ගේ තහමුල ඝාතනයක් වෙනවා. මොකද කොටි වැඩි වෙලා ගිහිල්ලා එක තැනකදී ළමෙක් අල්ලගෙන කෑවොත් එදාට සම්පූර්ණ මිනිස්සු වසදිර කොටි ටික මරනවා. ඕක තමයි අපි ඇත්තටම පරිසර පද්ධතිය සහ අතීතය ගැන නොදැන රිසර්ච් කරන්න යෑමෙන් වෙන ප්‍රශ්නේ. අතීතේ හිටපු නැති සතෙක් වැඩි වෙනව නම් අපි මේ ලිමිට් එක කොතනද කියලා දැනගන්න ඕනේ. මේ ඕක ලොකුම ප්‍රශ්නයක් අපිට. මොකද දැන් ඉතර අපි සාමාන්‍ය හවසක ටෝච් එකක් අරගන්නේ නැතුව කට්ට කරුවලේ ඇවිදිනවා. හැබැයි දැන් ඇවිදින්නේ නැහැ. TR එක ඇතුලේ කොටියෝ කයි කියලා බයිට නෙමෙයි හදිස්සියවත් ඇටැක් එකක් වුණොත් කියන්න බෑ ඒ තරම්. ඒ කියන්නේ සුලභයි කොටි. ඒ කියන්නේ මහා කියන තරම් අමාරු නෑ. සාමාන්‍ය උගත්තොත් පේනවා හිටපු සාධක ඕන තරම් තියෙනවා. ඒ වගේම ලොකු ප්‍රමාණයක් මරනවා. දැන් අපි මේ දන්න ප්‍රමාණය ගත්තොත් ඒ වගේ ඊට වැඩි විශාල ප්‍රමාණයක් කොටි මරනවා කඳුකරේ ඇතුලේ. අපිට අහුවෙන්නේ ඊටාම අල්ප ප්‍රමාණයක්. කියන කොටින්ගේ தත්ත්වේ සෑහෙන්න වෙනස් කඳුකරේ ඇතුලේ. ඊළඟට අපි මැමල්ස්ලට ගත්තොත් මේ කඳුකරේ අපි හෝට් ගිය සුලභව අපිට ගෝණ හම්බ වෙනවා. මංසි විලව. ඊට පස්සේ මෙන්න මේ වවුල් වර්ග ටික අපි වැඩි දැන් හොයන්නේ නැති එක. වවුල් වර්ග පහක් අපිට සුලභව හම්බ වෙනවා. පළතුරු වවුල් රෙන්ජ් එක. ඊළඟට තව අපි රීටේල් බැට්ස්ලා කියන ගෲප් එක අපි ස්ටඩි කරලා නැහැ. හැබැයි එයාලගේ රෙකෝඩ් වලින් මේ හෝල් රෙකෝඩ් කරපු ඒවායින් තව වර්ග කීපයක් කොලොනිස් කීපයක් තියෙන බවට සාධක තියෙනවා. මෙයා තමයි මෑත කාලේ අපිට අලුතෙන් අර ඉන්දියාවත් එක්ක පිලිප්සි මේ අලුතෙන් මෙයා රෙකෝඩ් මේ වුනේ. මේක තමයි සාමාන්‍ය කඳුකරේ தත්ත්වය. එතකොට මේකේ ගියහම දැන් අන්තිමටම ගියොත් කඳුකරේ අපිට අහුවෙන දුර්ලභම සතා කවුද? දැනට රෙකෝඩ් වෙලා තියෙන. එයාම එක්කන දැනට. ඔතේ. මොන්නේ මෙයා තමයි කඳුකරේ දැනට හම්බ වෙන ප්‍රයාම එක්කන. හැබැයි මෙයාත් වරේ දෙන්නේ මේ සාමාන්‍ය කියන්නේ ඕඩන් ෆේස් ගියොත් 200 සැරයක් මෙයාම බලන්න. වෙන වැඩකට නෙවෙයි මෙයාම ටාගට් කරන් 200 සැරයක් ගියොත් එක සැරයක් බලන්න පුළුවන්. හරි ඒ කියන්නේ එච්චරම රෙයා එක්කෙනෙක් තමයි. ඒතර මම කඳුකරේ ගැන කතා කරොත් ඇත්තටම මට කොටි ලක්ෂක ෆොටෝ එකකට වැඩිය මෙන්න මේ ෆොටෝ එක වැදගත්. මේක මෙයාගේ ෆොටෝ 4ක් විතර තියෙන්නේ. ඊට පස්සේ ඇත්තේ නෑ ෆොටෝ එකක්. මොන්ටෙන් රෙඩ්ලෝරිස් කියන කෙනා මේකත් මේ වගේ යාළුවෙක් දුන්නේ ඡායාරූප. ඇත්තට මම මේකේ දකින්නේ අපිට කඳුකරේ තියෙන අහුවෙන දුර්ලභම ප්‍රයිමේට් ආව. මේ ටික තමයි ඇත්තටම කතා කරන් තියෙන්නේ. මම වේගෙන් කියාගෙන ගියා. සමහරට තේරෙන්නේ දන්නේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මොකද මගේ සීමාව ඇතුළේ අවුරුදු මම දැන්ට 26ක් ඕන තැන්නේ ඒ තලව කැලේ ආශ්‍රිතව. ඒතකොට මගේ කාලය ඇතුළේ වෙච්ච වෙනස්කම් ටික ඒකත් එක්ක තමයි මම කතා කරේ. මොනවා හරි දෙයක් තියෙනවා මගේ සීමාව ඇතුළේ මම උත්තර දෙන්න. ඒක මම දැනුම සීමාව ඇතුළේ.
Talk is open for questions. There any? So I'm sure Jeevan, you must have many questions. हाँ बिल्कुल बताएगा Question එක repeat කරන්න මෙයයි. වල්ලෝ නෙවෙයි මේ Question එකක් ඔව් කියන්නේ නැත්නම් ඔව් හඳුකරේ ඇත්තන කොටි වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් විදිහට එකක් තමයි අපි පරිසර පද්ධතියේ තියෙන ප්‍රාථමික පරිභෝජකයෝ. ඒ කියන්නේ මීයකින් ඉඳන් ගත්තොත් දැන් ඇරිචස් පින්ටෝයි අයිස්ක්‍රීම් බීන් ඒ වගේ ශාකත් එක්ක ගොඩක් වෙලාවට රොඩන්ට්ස්ලගේ මීයෝ ඉත්තෑවෝ බාකින්ඩියා වගේ පොපුලේෂන් වැඩි වෙන්න පුළුවන්. ගොඩක් වෙලා මීයෝ සහ ඉත්තෑවෝ තමයි වැඩි වෙන්නේ. ඒකත් එක්ක ඊට පස්සේ පිටිපස්සේ දාමී ඉහළට යන කොටිය වැඩි වෙන්න අවස්ථාවක් හම්බ වෙනවා. බල්ලා කියන එක ඇත්තටම කොටිය පාවිච්චි කරන්නේ මම දකින විදිහට අපි අර බත් කාලා හිටිගම පාන් කනවා වගේ සිද්ධිය. බල්ලම ඇටැක් කරන්නේ නැහැ. බල්ලෝ කන්නේ නිකන් ඌට හදිසි අවස්ථාවක් වුණොත් අර බත් ටිකක් උයා ගන්න බැරිනොත් වගේ අන්න ඒ වගේ සිද්ධියක් තමයි බල්ලෝ අරගන්නේ. බල්ලම කන්න කියලානේ හරි අඩුයි. ගොඩක් වෙලාවට බල්ලෝ කන්නේ පැටවු ඉන්න කාලේ. ලෙපර් ෆීමේල් පැටවු ඉන්න කාලෙට ඒක මං කැලේ ඉන්නවට වැඩිය අම්මට ආහාර සුලභතාවය වැඩි පැටවු ටික අරගෙන තේවත්තට ආවා. කැලේ හිටියොත් එයා දඩයක් කරන්නේ එක්කෝ ඌ ලොකු ඌරේ. එහෙම නැත්නම් ගෝනේ. එතකොට මෙයා පොඩි අම්මා කොයි වෙලෙත් try කරන්නේ පැටවු ටික ඉන්න කාලේ මේ වගේ ලොකු ගොදුරකට ඇටැක් කරලා තුවාල කරගන්න. එතකොට එයා හැමතිස්සෙම තියා දුර්වල ගොදුරු හොයාගෙන එනවා. අනේ දුර්වල ගොදුරට තමයි බල්ලෝ ඉන්නේ. මේ බල්ලෝ අල්ලන එක යාට කිසි කරදරයක් නැහැ බල්ලෙක් ගන්න. ඒකට අන්න ඒ වගේ වෙලාවට යා බල්ලෝ අල්ල ගන්න. එතකොට අර ටිකක් වැඩි හිටි කොටියේ ගොඩක් වෙලාවට බල්ලෝ අල්ලන හරි අඩුයි. ඒ සීසන් වල අපි කොටි ප්‍රශ්නේ ගත්තොත් බල්ලෝ අල්ලන අවුරුද්ද එක කාලයකට විතරයි. උගේ බ්‍රීඩින් සීසන් එකේ පැටවු ඉන්න කාලේ තමයි ඒක අපිට සුලභව හම්බ වෙන්නේ. ගොඩක් වෙලාවට බලන්න ඒ කාලේ බල්ලෝ යනවා ඊට පස්සේ කොටි මැරෙනවා පැටවු අහු වෙනවා. ඒ ඔක්කොම එක කාලයකට වෙන්නේ. ඒ කියන්නේ අර අනිත් එක තමයි ඒක පැත්තේ ඉන්න වැඩිහිටි පිරිමි සත්තු කොටි පැටවු මරනවා. ඒතර අම්මා ඒකෙත් ආරක්ෂාවට පැටවු ටිකක් අරගෙන එනවා මිනිස් ජනාවාසයක් ළඟට. ওই දෙක තමයි අපිට දැනට අහුවෙච්ච දේවල් ටික. ප්‍රශ්නයක් තියෙනවා දැන් කිව්වනේ දැන් මේ කොලොනියල් පීරියඩ් එකේ කොහොම නිකන් සම්පූර්ණයෙන්ම නැති කරගෙන පනසලා නිකන් රිසර්ච් එකක් කරලා තමයි මේ සේවගාව කරන්නේ. ඊට කලින් තිබුණේ මොකද්ද කියලා අපිට පොඩ්ඩක්වත් අයිඩියා එකක් නැද්ද ඒ කඳුකරේ? කඳුකරේ ඇත්තටම ඊට කලින් තියෙන්නේ නැත්තේ මම දකින ග්‍රාස්ලන්ඩ් එකත් එක්ක මිශ්‍ර කැලෑවක්. කියන්නේ ගොඩාක් වෙලාවට හුලං ගමන් කරමු නිම්නවල තියෙන නැත්තේ ග්‍රාස්ලන්ඩ්. කියන්නේ අපි ගත්තොත් දැන් තලව කැලේ අර මම කිව්වේ නම් ටික ග්‍රාම නාම ටික තලව කැලේ ආගර තලව කැලේ කිව්වොත් තලාවේ තියෙන කැලෑව. ආගර පතන, බෝගහ පතන, දිබුල පතන ඔක්කොම පතන ග්‍රාස්ලන්ඩ්. ඊට පස්සේ එහුම් ගියාම අනිත් පැත්තේ නානුවෙන් උඩට ගියාම අපිට හම්බ වෙනවා එළිය කියන නම. එළිය කියන්නේ හාව එළිය, සීතලේ කොහොම වෙට් පතන් බි. ඊට පස්සේ ඩ්‍රයි සෝන් පැත්තට ගියොත් මේ තලාව කියන එක. දිය තලාව, බෝපත් තලාව, ඒ වගේ තලාව කියන නම් ටික එනවා. ඒතර මේව ඔක්කොම ග්‍රාස්ලන්ඩ්. ඒතර ගොඩාක්ම තියෙන්නේ නැත්තේ යාට 50-50වත් ග්‍රාස්ලන්ඩ් එක සහ පොරස් තියෙන්නේ නැත්තේ. කොයි වගේ ෆොරස්ට් තියෙන්නේ නැත්තේ ඒ කාලේ? ෆොරස්ට් එක ගොඩක්ම වෙලාවට උඩ ඉහළ ප්‍රදේශය. ඒ කියන්නේ අපි ගත්තොත් නානුවෙන් උඩ වගේ තියෙන්නේ නැත්තේ මොන්ටේන් ෆොරස්ට් එක. එතනින් පහළ සබ් මොන්ටේන් ෆොරස්ට් තියෙන්නේ නැති. ඒ දෙක තමයි ප්‍රධානම තියෙන්නේ නැත්තේ. මොන්ටේන් කියන්නේ ක්ලවුඩ් ෆොරස්ට් එක වැඩිපුර තියෙන්නේ නැත්තේ. මොන්ටේන් එක උඩම ක්ලවුඩ් ෆොරස්ට්, මොන්ටේන් ෆොරස්ට් and සබ් මොන්ටේන් ෆොරස්ට්. ওই ටික තමයි තියෙන්නේ. කියන අපිට කවදා හරි මේ අනිවාර්යෙන් දැන් මේ සැරේත් මේ ආණ්ඩුවේ කිව්වා මේ සැරේ කිව්වා කඳුකරේ කැලෑව වවන්න ඕන කියලා. මං කියන්නේ කැලේ වවන්න ඕනේ නැහැ, කඳුකරේ කැලෑ ටික කපාගෙන අපි එළියට බහින්න ඕන. එහෙනම් අපි හදපු කැලෑ ටික කපාගෙන එයාට මේ යුකලිප්ටස් ඒ වගේ උස ගස් ටික අයින් කරගෙන කැලේ වැව්වොත් තව ප්‍රශ්නේ වැඩි වෙනවා.
අපි හදපු ගස් ටික අයින් කරන් නැචරල් හැබිටට් එකට ඉරි දීලා පල්ලෙහාට බහින්න වෙනවා. ඒක ලේසි නෑ. මොකද ඈ ඔව් ඇත්තටම අපි ට්‍රී ප්ලාන්ටින් කියන එක අපි කරපු අපි අල්ලගත්ත වැරදි තැන. ඔව් ඉන්ටීරියර් අනිවාර්යෙන් වවන්න වෙනවා. මොකද දැන් අපිට ඒක වවන්න වෙන්නේ අපිට දැන්ට ඒ හරිය ඉන්වෙන්සිව් ප්ලාන්ට් තියෙන හින්දා. දැන් ඉන්වෙන්සිව් ප්ලාන්ට් නැත්නම් අපිට ඇත්තටම කැලෑවක් අපිට වවන්න බෑ. අපි දන්නේ නැහැ මොකක්ද කියන්නේ. මම ඕන කෙනෙකුට අරගෙන අපි දන්නේ නැහැ කැලෑවක් කියන්නේ මොකක්ද කියලා. ඒ භූමියට ගැලපෙන එක යා කැලෑව තමයි නිර්මාණය කරගන්න ඕනේ. අපි දැන් ගිහිලා ගස් ටිකක් හැදුවොත් සමහරට අපි හරියට නොදන්න සර්ජන් කෙනෙක් ගිහිලා ඔපරේෂන් එකක් කරා වගේ තමයි. ඔළුවේ කෑල්ල ගෙනහිල්ලා බඩේ හයි කරනවා, බඩේ කෑල්ල ගෙනහිල්ලා ඔළුවේ හයි කරනවා, ඊට පස්සේ නිකම්ම ලෙඩා මැරෙනවා. ඕක දැන් අපි දැනට ඔය ට්‍රී ප්ලාන්ටින් කියන එක හරහා තමයි පහුගිය කාලේ ආපු රැල්ලත් එක්ක දැන් හෝඩන් තැන්නේ ගිහිලා පළතුරු වැවුවා කට්ටිය. සිරිපාදි කියලා පළතුරු වැවුවා. දැන් ඔක් කිව්වහම අපිට මොකද්ද හොඳ සිංහලෙන්ම අමතනවා ගියාම ආයේ කිව්වෙන් පස්සේ මේ සත්තුන්ට කන්න දෙන්න ඕන. ඒක තමයි කියන්නේ. දැන් හෝඩන් තැන්නේ ගිහිල්ලා කතරයක් වෙල්ලස්සේ සිංහයා කියලා එකේ. මිනිහා පැල වගේක් හිටවගෙන යන හෝඩන් තැන්නේ ආයින දිගේ. මී ගස් කුඹුක් ගස් ඔක්කොම පාර දිගේ හිටවන් යනවා. නැත්නම් කොහොම හරි මේව කරලා ඇල්ලුවා. ඇල්ලුවෙන් පස්සේ Facebook එකේ හොඳටම බැනලා තිබුණා. මනුස්සයා දිගටම හිටවලයි. එයාට කිසිම අවබෝධයක් නැහැ. දැන් ඊට පස්සේ අලුත් මෙහක් කාපු ඇට ටික අරන් ගිහිල්ලා කැලේට විසි කරන්න කියලා. ඔන්න ඒකේ ප්‍රතිඵල තියෙනවා. ලෝකාන්ත ගිහින් බලන්න මේවා තියෙනවා පැල. නේද කියන්නේ ලොකට්ස් පැල තියෙනවා. ඉතින් මම දකින් වලට පැල ගලවනවා. හැබැයි ලෝකාන්තේ වටේ තියෙන ලොකට් පැල. ඒවත් එක්ක ආපහු ආහාර සුලභතාවක් ඇති වෙලා ආපහු තියෙන අර සත්තුන්ගේ තියෙන බැලන්ස් එක නැති වෙනවා. හා ඔව් ඔව් Question එක. Yeah. ඔව් ලංකාවේ භූමිය අවස්ථා තුනකදී ඉහළට ආවා කියන එක. මත් එක්ක කඳු කරේ ඒක ඇත්තටම අපිට බැලුවොත් පැහැදිලිව පේන්න තියෙන එක. කොහොමද ඇවිල්ලා තියෙන කියලා. මත් එක්ක කඳු කරේ ගත්තොත් දැන් අපි ওই මාළු නැති වෙන්න ප්‍රධාන හේතුව ඒක සැරේට අර කඳු කරේ ඉස්සීම. කියන්නේ දැන් අපි කොත්මලේ ගත්තොත් මාළු ටික හොඳට මේ කොත්මලේ හරිය හොඳටම ඉන්නවා. හැබැයි සෙන්ක්ලයා ඩෙවෝන් ඇලි දෙක පන්නන්න උන්ට බෑ. ඒ දෙක උස වැඩි. ඒ වගේ එක සැරේට එහෙම දියඇලි ලොකු ගැප්ස් කීපයක් හැදිලා තියෙනවා. ඒක ඔව් නෑ ඔව් ඇත්තටම එතන මම ඒ ප්‍රශ්නේ ගත්තොත් අපේ උස ගස් වවපු හින්දා වින් පැටර්න් එක වෙනස් වෙච්ච එක කොහොමද බලපාන්නේ කියන එකනේ ඇත්තටම කතා. ඔව් මේක ඇත්තටම සයන්ටිෆිකලි තාම ප්‍රූව් කරගන්න බෑ මම කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එක කියන්නේ. මේක ප්‍රධාන හේතුව තමයි එකක් දැන් මම කලින් හිටපු පාටස් එක සම්පූර්ණ තියෙන්නේ උලම් මූමකට කියන්නේ. වැහි කාලේට වැස්සෙන්නේ මේ අතට නෙමෙයි මේ අතට. සම්පූර්ණ වහලේ බිත්ති කියන අපි නිකන් නැවක ඉන්න වගේ තමයි වැස්ස. ඒ තරම් ලොකු හුලගක් අපිට තිබුණා. හැබැයි මේ වෙනකොට එහෙම හුලගක් නැහැ. අපිට ඒ කියන්නේ වැස්ස නිකන් මේ අතට වැටෙන්නේ. ඒ වින්ඩ් එකක් නැහැ. ඒතර එක්කෝ මේක. ඒතර මම කියන්නේ දැන් ඇත්තටම ක්ලවුඩ් කොරස් වල ඉෆෙක්ට් එක මොන්සූන් ඉෆෙක්ට් එක නෙවෙයි. ක්ලවුඩ් කොරස් වල තියෙන වාසිය තමයි වැස්ස නැතත් ඕන ඩ්‍රයි පීරියඩ් එකක හවසට යාට පුළුවන් වැස්ස හදන්න. ඒ මීදුම ඇබ්සෝබ් කරලා දාන්න. හෝටන් තැන ගියොත් මගේ වීඩියෝ එක තිබ්බා නැත්නම් දැන් නැතුවදී මේක කරන මම එක සමහර කැලේ ඇතුලේ වැස්ස වහින්න. ඔව්. හෝටන් තැන කොයි වෙලේත් ඒ ගස් යට අනිවාර්යෙන් වැස්සක් තියෙනවා. මෙන්න මේක තමයි අපිට ගොඩක්ම වැදගත්. මොකද ඩ්‍රයි පීරියඩ් එකේදී උනත් ඒ වැස්ස
අපේ පල්ලෙහා ගඟවල් පෝෂණය කරන්න ඇති. මෙන්න මේ හැබැයි ඒ ඕන තැනට එන හුළඟ ඒ අවශ්‍ය ප්‍රමාණයට සීතල වෙලා එන්න ඕන. මොකද පොළොව මට්ටමින් එන ග්‍රවුන්ඩ් මට්ටමේ එන හුළඟ ඒ උඩහට එනකොට ඒ අවශ්‍ය ප්‍රමාණයට සීතල වෙලා. හැබැයි දැන් අපි සරලව ගත්තොත් දැන් පිදුරුතලාව කන්ද ගත්තොත් පිදුරුතලාව කන්ද වටේම තියෙන්නේ යුකලිප්ටස් වගාවක්. එතකොට මේ අපේ ප්ලාන්ට් එක යනකොට බලන්න අපේ ප්ලාන්ට් මේ ගානට වල යුකලිප්ටස් ගස් ටික මේ ගානට තියෙනවා. එතකොට මෙහෙන් එන හුළඟ අපේ ගස් වලට වදින්නේ නැහැ. එයා මෙහෙම උඩින් යනවා. අපේ දැන් මේ ක්ලවුඩ් කොරස් වල තිබ්බට වැඩක් නැහැ. ඒ ගහට වින්ඩ් එක එන්නේ. හරි. එතකොට මෙන්න මේ වගේ වින්ඩ් බැරියර්ස් දාපු ඒවා ගොඩාක් බලපාලා තියෙනවා. අපි හෝර්න් තැන්න ගත්තා. හෝර්න් තැන්න වටේම තියෙන යුකලිප්ටස් ප්ලාන්ටේෂන්. එතකොට අර වින්ඩ් එක මෙහෙන් උස්සලා තමයි දෙන්නේ. එතකොට අර අවශ්‍ය තැනට යන්නේ නැහැ. ඔව්. කොල කණයක් දී. එයා ඇත්තට මට හම්බුලා තියෙනවා අන්තිමටම මේ තලවකලේ ආගරපතන වෙනකන් උඩ ආගරපතන නිකන් අහු වෙනවා. තලවකලේ ආගරපතන නිකන් අපිට ඔව් අපේ කොල කණයාගේ ව්‍යාප්තිය ගත්තද එයා දැන් අපි හොයාගෙන ගියොත් සාමාන්‍ය අපිට තලවකලේ හරි සුලභයි. ආගරපතන එතනින් චුට්ටක් ඒ කියන්නේ මම කියන්නේ මේ මහවැලි බේසින් එකේ මහවැලි බේසින්නේ ආගරපතන හරිය වෙනකම් මට අහුවෙලා තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට ගත්තොත් කැලණි බේසින් එකේ මස්කෙලිය එතනින් උඩේ හරිය වෙනකම් අපිට හම්බ වෙනවා. මේක උඩම මුදුනට නෑ හෝර්න් හරියට වෙන්නේ යන්නේ නෑ. මැද හරියේ ඉන්නවා. ඔව්. ඔව්. ඇත්තටම අපිට කඳුකරේ ගත්තොත් වැඩිම ගෙම්බු හම් වෙන්නේ සීඩු පිලාට. ඒ කියන්නේ අපිට සුලභව ඇල්ටෝ විරිඩිස් වගේ සත්තු අහු වෙනවා. ඊට පස්සේ පියුමරාලිස් ලස්සන ගේ එයා එනවා. මෙයාලා ඔක්කොම පඳුරු මැඩියෝ කියන කොටස. ගොඩක් වෙලාවට පොළොව ග්‍රවුන්ඩ් එකේ නෙමෙයි ප්ලාන්ට් වල සාමාන්‍ය අඩි 6ක් විතර වෙනකන් ගස්වල තෙතමනේ තියෙනලාට බලා ගන්න පුළුවන්. එයාලා තමයි ඇත්තටම සුලභවම අපිට හම්බ වෙන්නේ. හන්නේලිය. ඔව්. හන්නේලිය පැත්තේ ගියොත් ගොඩාක් ගෙම්බෝ ඒ කියන්නේ පහ සූඩු පිලාටස්ලා ඒ කියන්නේ ගස් පඳුරු මැඩියෝ අඩුයි. මැඩියෝ සහ ඒක පොළොවේ ඉන්න සෙට් එකනේ ගොඩක් ඉන්නේ. මේ කඳුකරේ ඉන්නේ ගොඩක් පඳුරු මැඩියෝ ඉන්නේ ගොඩක් සූඩු පිලාටස් ස්පීඩ්. chat එකේ අහලා තියෙන lemon immigrant ගේ මේ migration ඒකත් effect වෙලාද කියලා lemon immigrant. නෑ දැනට ඇත්තටම අපිට තියෙන lemon immigrant migration එක තියෙනවා. මොකද එයා හැදෙන්නේ පිටතර දාන්නේ හැල ගහේ. දැන් අපේ lemon immigrant ඇල්බර්ටෝස්ලාගේ migration එක තියෙන සුලභවම ගියපු මොටල් immigrantලා ටික තමයි අඩු වෙලා තියෙන්නේ. මොටල් immigrant පිටතර දැම්මේ තෝර කුලේ ශාකවල පැණි තෝර පෙති තෝර වගේ ඒවා. ඒකට යාලගේ population එක අඩු වෙලා තියෙනවා. හැබැයි දැනට ඇහැලගස් සහ වීරගස් වල විතර දාන අයගේ මයිග්‍රේෂන් එක තියෙනවා. හැබැයි මේ මයිග්‍රේෂන් එක තිබ්බට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙයාලට යනකොට තැන පැණි බොන තැන නැහැ. ෂෙඩ් එකක් නැහැ තෙල් ගහ ගන්න. යන එක ආමත් වෙලා ගොඩක් මගේ යනකොට මේක නැති වෙලා යනවා. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. මයිග්‍රේෂන් එක ගියාට යාලට යන්න පුළුවන් අවශ්‍ය නෙක්ටර් සෝස් එක නැහැ පාරවල් වල. ඒ ගමන් මාර්ගේ. ඊට පස්සේ පාරවල් හින්දා වෙන ඩිස්ටර්බ් එක. හයිවේ එක හරහා යනකොට විශාල ප්‍රමාණයක් වෙන පාරවල් වාහන වලට වැදිලා මැරෙන එක. ඒක අපි බලන්නෙම නැති දෙයක්. සාමාන්‍යයෙන් ගත්තොත් සමනලේ පිහාමින්න කැමති පොළොව මට්ටමේ ඉඳන් අඩි 2ක් විතර උඩින් තමයි යන්න කැමති. ඒක මයිග්‍රේෂන් එකේ යාලා යන්නේ සර්ෆස් එකේ නම් පොඩි උඩක්. ඒ කියන්නේ කැලෑවක ගියා ගහට වැඩි පොඩ්ඩක් උඩින්. මොකද මේ පිහාමින්නේ බර්ඩ්ස් ලාගේ කියන්නේ බීටලා වගේ සතෙකුට ඇටැක් කරගන්න බැරි උසකින්. يعني උඩින් ගියොත් අල්ලන්න ලේසි. පොළොව මට්ටමින් ගියොත් මෙයාලට ටිකක් ආරක්ෂාවක් තියෙනවා. උරුට ඇවිල්ලා ආපහු උඩට අරගෙන පියාඹින්න අමාරුයි. ඒතර මෙයාලා ගොඩක් වෙලාවට පාරවල් පාවිච්චි කරන එයා හිතන් ඉන්නේ වාහන එනවා කියලා දන්නේ නැහැ නේ. පාරවල් පාවිච්චි කරන එයා මයිග්‍රේට් කරන පාරවල් දිගේ. ටිකක් එකෙන් හීට් එක ඉඳ යට පහසුයි පියාඹින්නේ. ඒක ගොඩ පාරවල් යනකොට
විශාල ප්‍රමාණයක් මැරෙනවා. ඒක බලා ගන්න පුළුවන් රන්දනික රන්ටැබේ පාරේ මයිග්‍රේෂන් සීසන් එක සෑහෙන ප්‍රමාණයක් මැරිලා යනවා. Click Gary. Oh, oh, oh. එතනකට විසඳුමක් හොයන්න හරි අමාරුයි. විසඳුමක් දෙන්නේ අපේ අතේ ලංකාවේ. What was the question? Oh. ඔබතුමා කියන කතාව හරියට දැන් මගේ යාළුවෙක් කියන බන් කැප්පිටි පොළ මේ බොරලන්දේ හොඳට පීනන්න පුළුවන්. මම පීනන්න කොහොමද කියලා මම ඉස්සර හැලේකෝ පීනන්න පුරුදුනේ. ඔය ඉස්සර හැල බැලුවම දැන් තියෙනවා පීනන්න නෑ ගෙම්බෙකුරා පීනන්න බෑ යලේ. ඒ තරම් හිඳිලා. ඒ කියන්නේ දැන් අපේ ඕක ඇත්තටම අපේ දීපු අපේ බ්‍රේන් වොෂ් කරපු ඒ කියන්නේ අපි වැරදි පැත්තට ටර්න් කරපු දෙයක්. අපි දැන් මයිනස් ගස් ටිකක් කපන්න කියලා මේ ආණ්ඩුවෙන් දැන් කියන්නකෝ. කවුරු හරි කියන මයිනස් ගස් ටික අයින් කරනවා කියලා මොන වගේ රැල්ලක් මෙහි නිර්මාණය වෙයි. ඒක කරන්න බෑ. අපි දැන් ලංකාවේ තියෙන මේ අනුව අපි අර මොකද බුද්ධාගමේ තියෙන මොකද සරුදේ නිසරුදේ සරුදේ ගත්තාම සරුදේ හම්බ වෙන්නෙම නැහැ කියලා කතාව. කියන්නේ දැන් මේක මොන විදිහටද අපි මොනවා කිව්වත් යුකලිප්ටස් ටික අපිට අයින් කරන්න බෑ. එහෙමනම් අපි මගේ මතේ නම් තියෙන ලංකාවේ දැන් තුනිදැයි සංස්ථාවක් හදන කාලේ හරි අපිට ඕන තරම් ලී තියෙනවා. මේ පැත්තේ යුකලිප් මැහෝගනි ගස් ටික ගිරි කූරු ගස් ටික උඩහ යුකලිප්ටස් ටික ඇත්තටම ලංකාවේ ගස් වලින් මේ තියෙන ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් අයින් කරන්න ඕන ගස් තියෙනවා. ලී දෙන ගස් තියෙනවා. ඔව්. අන්න ඒ වගේ කර්මාන්තයකට ගිහිල්ලා ගියොත් ඇරෙන්න නැතුව අපිට යන්න බෑ. කියන්නේ අපි මොකක් හරි එකසරට ගස් අයින් කරනවා කියලා නෙමෙයි. ඒ අර වගේ තුනිලෑ සංස්ථාවක් හෝ යම් කිසි දෙයකට ගිහිල්ලා යුකලිප්ටස් ටික පයිනස් ටික හාවෙස්ට් කරලා ඒකට ගන්න තීරණයකට ගියොත් ක්‍රමානුකූලව කරන්න පුළුවන්. නැත්නම් එකසරට යුකලිප්ටස් අයින් කරනවා කිව්වොත්
රටේ විශාල කලබගෑනියක් වෙනවා. ඒ කියන්නේ ඔක අපේ ලංකාවේ හැදිච්ච විදිහ. ගහක් කපනවා කිව්වොත් ආයි ඉවරයි. ගහක් මගේ මතේ අපි ගස් හදන්න ඕන හාවෙස්ට් කරන්න අපි හදන ගහක් නම් යම් කිසි හාවෙස්ට් එකක් බලාපොරොත්තු නැගයි ලී නම් ඒ කාලෙදී ඒක අපි අස්තනු නෙලා ගන්න ඕනේ. නැත්නම් ඒ ගහ පරිසරයට හානියක්. අපේ වෙලා තියෙන පොරස් හදනවා ඊට පස්සේ ඇත්ත නෑ. දැන් ඔය ඇලිමිනිස් ගැටුමේ ප්‍රධානම හේතුව වෙන්නේ ඒව ටිකේ අපි ගිහිලා හිටවන කායගස් ටිකයි දැන් කැලේ ඇතුලේ හිටුවා තේක්ක මුලින්ම. ඊට පස්සේ තේක්ක අලි කනවා කියලා කායගස් ගෙනිත් හිටුවා අලි කන්න නැති වෙන. ඒතකොට කැලේ සත් අලිට කන්න දේවල් නැත්නම් අලියා කන්නේ මිනිසුන්ගේ වනේ. අපි කැලේ හිටවනවා අලි කනවා කියලා කායගස් වලින්. ඒතකොට අලියා කන්නේ මොනවද? ඌට තියෙන කැලේ අපි හිතනවා කැලෑවක් තියෙනවා. කැලෑවක් තිබිලා වැඩක් නැහැ හැබිටට් එකක් තියෙනවා. මේ ඔක අපි ඔන්න ඔය තර්කයට එන එකක්. ඒ කියන්නේ කැලෑව අලියට ඕන දේ කියලා මිනිහක ඕන එක වෙන් කරගත්තා නම් අනිත්‍යවත් ඒ ප්‍රශ්නෙම තමයි. අපි ගොඩාක්ම වෙනස් කරලා තියෙන පරිසරේ. නුවරඑළිය වගේ මට එක්කෙනෙක් කතා කරා. ආ කිව්ව නුවරඑළිය මැදින් යන ඇල එයා පොඩි කාලේ හරක් ටික දක්කලා මෙහා පැත්තට පීනගෙන ගියා. මුස්ලිම් මනුස්සයෙක් කිව්වා අවුරුදු 80ක් විතර හරක් ටික දක්කලා ඒ ගඟ හරහා මොකද ඒ නමත් කිව්ව ඒ ගඟට කියන්නේ මේක මේ කාණුවක් නෙමෙයි ගඟක් කිව්වා. අපි ඒ කාලේ ගඟ කියලා කිව්වා. ඒක හරහා අපි එහා ගොඩට පීනලා තමයි හරක් ටික දක්කලා යන්නේ කියලා. දැන් හැබැයි මේ සැරේ එතන ගඟක් තිබ්බ කියලා පෙන්නුවා. يعني මේ සැරේ ඇවිල්ලා මේ කාණුවක් නෙමෙයි ගඟක් කියලා මේ වැස්තෙන් අපිට පෙන්නුවා ඒක. ඒක තමයි නුවරඑළියුණු හොඳම දේ. දැන් ඒ සම්පූර්ණම හැබිටට් ටික චේන්ජ් වෙලා නැත්නම් මගේ මතේ තියෙන දැන් මේ අවසාන කිරීම විදිහට අපි දැන් අපි වැඩිහිටි පරම්පරාවේ ඉස්සරහා ජෙනරේෂන් වලට කියනවා අපේ පරිසරය මෙහෙම තිබ්බේ කියලා. දැන් මොකද අලුත් අය දන්නේ නැහැ. ඔබතුමාගේ දැනුම එළියට ගියේ නැත්නම්. අනේ මේ බදුල්ල ඒරියා එක මේ වගේ එකක්. මෙන්න මේකින්ද තමයි වෙනස් වෙලා තියෙන්නේ. මේකින්ද තමයි මේ ප්‍රශ්න ටික ඇති වෙලා තියෙන්නේ. ඔන්න ඔය කමියුනිකේෂන් එක පහළට ගලාගෙන ගියේ නැත්නම් අපි ඊළඟ ජෙනරේෂන් හිතන්නේ බදුල්ල කියන්නේ යුකලිප්ටස් සහ කහ කෝණ වලින් බෙහෙත් පිටු පරිසරයක් කියලා. ඒක හරිම අමාරුයි කරන්නේ. දැන් අපේ දැන් පහුගිය ටිකේ මේ සියත ටීවී එක බැලුවනම් මම ඒක වාදෙ උද්දියක් කියනවා අර කහ කෝණ මල් හැටන් ලස්සන මල් පිපිලා කියලා ගියා මේ එකක්. කහ කෝණ මල් පිපිච්ච එක සම්පූර්ණ ඒගොල්ලෝ මේක ආරේ නෙළු වසන්තේ නෙළු මල් පිපෙනවා කියනකොට මේගොල්ලෝ කියන කහ කෝණ මල් පිපිලා කියලා. ඊට පස්සේ කියනවා ස්පැතෝඩියා මල් පිපිලා කියලා. ඉතින් මේ දෙකම ඉන්වේසිව් නේ. අනේ ඉන්වේසිව් මල් පිපින එකත් ලංකාවේ නිවුස් අයිටම් එකක් වෙනවනම් එතන ඉහා වැඩක් නැහැ නේ කතා කරන්නේ. ලංකාවේ මීඩියා වල තත්ත්වය මොකද්ද කියලා තේරෙනවා. ඈ? ඔව් ජකරන්ඩ අර පැත්තේ. ඔව්. ඔව් මේක ඉස්පැතෝඩිය. ඔව් මල්. ඔව් මල් ටික දැන් අර පැත්තේ අපි ගෑ ගහන මේ ලස්සනට මේ පේරාදෙනි මල් ටික කියනවා. අපි Facebook බලනකොට ඒතර අපේ අයගේ මානසික මට්ටම තේරෙනවනේ. පේරාදෙනි මල් පිපෙනකොට ඕක හැමෝම දාගන්න පේරාදෙනි මල් ටික. ඒකත් ඉන්වේසිව් නේ. ඊට පස්සේ රොබරෝසියා මල් පිපෙනකොට ඔක්කොම පෙන්නනවා රොබරෝසියා පිපෙනවා කියන. අමාර අය අනොබ් බලන්න. ඒකත් ඉන්වේසිව් එකක්. අපේ කියලා මලක් පිපුණේ නෙළුව එක විතරයි. ඒ පහුගිය ටිකේ මලක් විදිහට පිපුණේ නෙළුව එක විතරයි. ගත්තේ නැහැ. ඔව්. ඔව් අනිකට අපි කියනකොට ඕක යනකොට මේ ගෝල් එකයි මම දැන් අපි කවුරුද ඔකි මොකද දැක්කලා ගලොත් කියන්නේ ඒක හොඳ කතාවක්. ලොකු ප්‍රශ්න ගොඩක් වුණා. මම ඔකේ එදා ඔබතුමාලා ඉන්න දවසේ මම හිතේ මල් පිපෙනවා කියලා කිව්වේ. පේපර් ආටිකල් එකකුත් දැම්ම කියන්න ඕන ඔක්කොටම කිව්වා. මෙහෙම තා සති දෙකකින් මල් පිපෙයි. පාක් එක වහන්න, ටිකට් ගාන වැඩි කරන්න. ඒ කියන්නේ අපිට පුළුවන් පාක් එකක් වහන්න එන්වයරන්මන්ට් සෙන්සිටිව් ඉවෙන්ට් එකක් ගන්න. යාල වහනෝ වතුර නැති කාලෙට. අනේ මේක ගොඩාක්ම සෙන්සිටිව් එන්වයරන්මන්ට් මේ සිද්ධියක්. ඒතකොට මේක පාක් එක වහන්න, වහලා ටිකට් ගාන වැඩි කරන්න. රුපියල් මේ 25 ටිකට් එක නෙවෙයි රුපියල් 500 ටිකට් එකක් කඩ නැතුළට ගන්න. ඒකට එන කට්ටිය විතරක් එයි. ඔක මැනේජ් කරගන්න මුදලක් තියෙනවා. එහෙම කරන්න බෑ කිව්වොත් ඉතින් අන්තිමට හෝටල් තැන්න විනාශ වුණා. ඒ වගේ අපේ තියෙන්නේ කලමනාකාරීත්වයේ දුර්වලයි පරිසරය ගැන දැනුම
ඊට වැඩිය දුර්වල. අවාතනාව තමයි ඒක. Okay, I think there's no more time for questions, but we can always talk to Rajika later over a cup of tea. And I'm happy to announce that Rajika has brought some of his books depicting some of the things that he showed us, the biodiversity of the upcountry with its own landscape. And it's normally 12,000, right? But he's given it to the NHS today for 8,000. So that's a great discount. So please please pick up a copy if you wish. Rajika has kindly brought some copies for us today. May I call on Peter, our treasurer? Do you mind giving thanking a small thank you to Rajika? Just a quick thank you and hand over this. Just to hand over. Maybe Rajku. Yes, just there. Yeah, I think we had a very interesting lecture today from Rajika. Thank you very much. Gave us an understanding of what's happening in relation to the biodiversity in the country. And we took out a very positive story. And I think the message is that we have a lot of work to do there. And I hope that lectures of this nature will, carry the message that we need to do something, especially at the policy level. And I'm very happy that National Historical Society invited Rajika to give us this lecture today. It was very, very useful for us. And I thought we ended the lecture with the Slender Loris, which happens to be also, I think, for our bullet, our book that we took out. There's a lovely place, sorry. I thought. So, thank you very much. And I think as we always try to show appreciation to the speaker by handing over a copy of our anniversary book that we have produced. Thank you.